හරි පුතේ ගන්න අතර මේ වීඩියෝ එක දාලා තියෙන්නේ මේ 11 වෙනි මාත්‍රාවේ හරියද සාකච්ඡා වීඩියෝ එකත් එක්ක. රයිට්. ඉස්සරහම ගන්නවා MCQ පේපර් එක හරියද? MCQ ටික ගන්න. බලමු පළවෙනි එක තියෙන්නේ මොකක්ද කියලා. පහත ඒවායින් SI එකක් නොවන්නේ කවුද කියලා තමයි අහලා තියෙනවා. SI එකක් නොවෙන්නේ කවුද කියලා. මට කියන්න මෙහෙම SI එකක් වෙන්නේ නැත්te කවුද කියලා බලනකොට මම. ඒතර මූලික භෞතික රාශි 7 දෙනෙක් ඉන්නවා හරියද? ඒතර ඒ භෞතික රාශි 7 දෙනා ඇසුරෙන් මේක ගන්න පුළුවන්ද කියලා බලමු. කිලෝග්‍රෑම් කියන්නේ මොකක්ද බලන්න මම. කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධමයින් SI එකකේ. ඒක හරි. මීටර කියන්නේ මොකද්ද? දිගමයින් SI එකක. ඒකත් හරි. තප්පර කියන්නේ මොකද්ද? කාලමයින් SI එක. ඒකත් හරි. ඒ කියන්නේ මොකද්ද? ඇම්පියර කියන්නේ විද්‍යුත් ධාරාව. මයිනස් SI එක. ඒකත් හරි. මේ සිම්පල් K කියන එකක් දීලා තියෙනවා මම. ඒක ඉතින් එහෙම කිලෝ කියන්නේ උපසර්ගයක් නේද ඒක? SI එකක් නෙවෙයි වගේ තියෙන. ඒ නිසා ඉතින් අපි ඒක තමයි තෝරන්න වෙන්නේ. හරිද? SI එකක් නෙවෙයි කියලා නේ අහන්නේ. එහෙනම් එයා තමයි පස්වෙනි එක තමයි ආන්සර් ගෙන්න ඕනේ. හරි. ඊට පස්සේ බලමු දෙවෙනි එක කියනවා තියෙනවා. එක්තරා මෙනු උපකරණයක ප්‍රධාන පරිමාණ කොටස් n වෙනි සංඛ්‍යාවක් කරගෙන. ඒක ළමයි සමාන කොටස් n සංඛ්‍යාවක් බෙදලා තියෙනවලු. හරිද? සමාන කොටස් n සංඛ්‍යාවක් බෙදලා තියෙනවලු. එහෙනම් මෙන්න උපකරණ කුඩා මෙනු වන්නේ කියලා අහනවා. හරිද? ඒ අහන්නේ ප්‍රධාන පරිමාණ කොටස් වලින් කීයෙන් පංගුවක්ද කියලා අහන්නේ. රයිට්. මම ගන්න ඉස්සෙල්ලා මෙහෙම කරන්න පුතේ. වෙනි පරිමාණයක් ගැන කියන්නේ. එහෙනම් කුඩා මෙනු හැන් සූත්‍රයක් ලියන්න. කුඩා මෙනු හැන් සූත්‍රයක් ලියන්න. රයිට්. කුඩා මෙනු හැන් සූත්‍රයක් කියන පුතේ මෙහෙම. කුඩා මෙනුම කියලා කියන්නේ m කොටසක දිගරින v කොටසක දිග කියන එක නේද? හරිද? m කොටසක දිගරින v කොටසක දිග. මේක තමයි කුඩා මෙනුම කියලා කියන්නේ. ඊපස්සේ හරිද m කොටසක දිග. පුතේ m කොටසක දිග මම ගන්නවා x කියලා. x කියලා ගන්නකො x කියලා ගන්නවා. රයිට්. දැන් වර්ණීය පරිමාණ ගැන කියන එක බලන්නකො. වර්ණීය පරිමාණ ගැන කියන්නේ මොකද්ද? එතකොට ප්‍රධාන පරිමාණ කොටස් n වෙන එක සංඛ්‍යාවක් අරගෙන. ඒ කියන්නේ මෙහෙමයි. x වලින් ගන්නවා n වෙන එක ගාන. හරිද? අරන් එයා බෙදනවා සමාන කොටස් කීයකටද? n ගානකට බෙදනවා කියලා තමයි කියන්නේ. මොකද හදලා තියෙන්නේ. එහෙනම් පුතේ මට මේක පුදු හරයක් කරන සුළු කරන්න පුළුවන්. හරිද? ඒතකොට n කියන එක නම් පුදු හරයක් ගන්නවා. මෙයාට නම් xn කියලා. ඍණ වරහණ අයින් කරනවා ඈ. xn දන්න පුතේ x කියලා ඔන්නවා වෙනවා. මේ xn මේ ඍණ xn කියන එක නම් කැපිලා යනවා. මට නම් පුතේ උත්තරේ x බෙදීම n කියලා. මොකද ආන්සර් එක. එහෙනම් ප්‍රධාන පරිමාණ කොටස් ඔය කී ගුණයක්ද කියලා අහන්නේ. ඒතර පුතේ ප්‍රධාන පරිමාණ කොටසක් කියන්නේ x. ඒ වගේ එකට n ගුණයක්. එහෙනම් මම ලියන්න මේක මේක ලියන්න පුළුවන් එකට n වගේ x ගුණයක් කියලා. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණ කොටසක් වගේ මේක එකට n ගුණයක්. හරිද? හදාගමු. ඔබ තමයි ඔකින් අහන්නේ. හරි. ඉස්බන් ඊළඟ එක්කෙනා. කෙනා කියන්නේ තුන්වෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනා ගන්න. මේ හරනේ පුතේ. තුන්වෙනි එක්කෙනා ගන්න. ඒකේ තියෙන මෙහෙම. ජලය සහ වීදුරු වල වර්තනාංග පිළිවෙලින් හරිද? වර්තනාංග පිළිවෙලින් කියනවා හතර බෙදීම් තුනයි තුන බෙදීම් තමයි ඔය කෙලින්ම වර්තනාංග කියලා කියන්නේ ඔය නිරපේක්ෂ වර්තනාංග. එහෙම නැත්නම් ඔය රික්තර සාපේක්ෂ වර්තනාංග තමයි දීලා තියෙන්නේ. එහෙනම් මම මෙහෙම ලියන්නම් පුතේ. n ජලය කියන එක කියලා ලියන්න පුළුවන්. එයා ලියන්න පුළුවන් හතර බෙදීම් තුනයි කියලා. ඒ වගේම n වීදුරු ලියන්න පුළුවන් තුන බෙදීම් දෙකයි කියලා. අපෙන් අහන්නේ වීදුරුවට සාපේක්ෂව ජලයේ වර්තනාංගය. හා හා. ඒ කියන්නේ මෙයා අහන්නමයි. වීදුරු වලට සාපේක්ෂව ජලයේ වර්තනාංගය. ඔය අහන්නේ VNJ කියන එක. මේකලා මම ප්‍රකාශනයක් ලියුවොත් එහෙම යාට තව සමාන වෙන කෙනෙක්. මේ කියන්නේ n ජලයේ බෙදීම n වීදුරු තමයි අහන්නේ. රයිට් මේක ආදේශ ගන්න පුතේ. n ජලය කියන්නේ හතර බෙදීම තුනයි. හතර බෙදීම තුනයි. ආයි බෙදීම n වීදුරුනේ. එහෙනම් මම දාන ගුණ කිරීමක් දාලා එකයට මේක. කියන්නේ දෙක බෙදීම තුනයි. පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන් බෙදීමක් කියන්නේ ඔහොමනේ. ඉතින් සුබ කරාම මට නෑ 8 බෙදීම 9යි. සමහරක් කරට ඔක එකපාරක් තියෙන්නත් පුළුවන් ඈ. 8 බෙදීම 9. තේරෙනව නේද? රයිට් හදාගමු. ඊට පස්සේ බලන්න සරල අනුති චරිතයක දෙන අංශුවක හරිද කියලා අහලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ. මොකක්ද ඒක තියෙන බලන්න. පළවෙනි එක. විස්ථාපනයේ උපරිම වන විට තොරණයේ විශාලත උපරිමයි. ඒක හරියට නේද නම. විස්ථාපනයේ උපරිම විට තොරණ විශාලත උපරිමයි. ඔයාලට මතකද මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. ලාක්ෂණ සමීකරණ කියලා කියන්නේ සාහිත්‍යවල. ඒ ලාක්ෂණ සමීකරණේ තියෙන මෙන්න මෙහෙම ඒ සමානයි කියලා දෙනවා ඍණ ඔමේගා වර්ග y කියලා. හරිද? ඔන්නම තියෙනවා. ඒකට තියෙනවා මේ y කියන එක නා වැඩි වෙද්දි ඒත් වැඩි වෙනවනේ පුතේ. ලකුණ අමතක කරන්නකෝ. තමයි y වැඩි වෙද්දී ඒ වැඩි වෙනවා. එහෙනම් තේරුම් ගන්න. y උපරිම වෙන්නේ විස්තරදී. එහෙනම් විස්තරය තමයි තොරණයත් උපරිම වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරියි. ඉතින් අනිත්‍ය ගැන අය අහන්න ඕනෙත් නෑ නේද තමයි. අනිත්‍ය බලන්න ඕනෙත් නෑ. ඔක තමයි හරියන්නේ. තේරුණාද? රයිට්. ඊට පස්සේ බලන්න ඊළඟ කෙනා. හරි ඊට පස්සේ ගන්න පුතේ ඊළඟ එක්කෙනා.
පස්වෙනි එක නගමුකෝ. එහෙම තියෙනවා. රූපේ දැක්වෙන පරිදි අර ස්කන්ධ එම්බෙච්ච වෘත්තාකාර කාසිය උසාරිච්ච ගැටේ ස්පර්ශලා තියෙනවලු. කාසිය ගැටෙන් උඩට ගන්න තියෙන්න ඕනි F අවුම් බලය තමයි යන්නේ. රයිට්. තේරුම් ගන්න මෙහෙම. මෙතන විශේෂ දෙයක් තියෙනවා. විශේෂ දෙයක් තමයි පුතේ. දැන් ඔයා මෙන්න මෙයාව ගැටෙන් උඩට ගන්න ඕනේ. මෙහෙමනේ ගැට්ට තියෙන්නේ. මොනවා ගැට්ට තියෙනවද තමයි. ඒතර මේක තමයි මෙන්න මෙහෙම තියෙනවා. අර ආරණ වෘත්තයක් තියෙනවා. හරිද? වෘත්තාකාර තැටියක් වගේක් තියෙනවා. සම දැන් ඔයා දෙන්න බලය දෙන්නේ මෙහෙන් ඔන්න හොඳම දෙන්න බලය දෙන්නේ. මේක F කියලා මං ගන්නකෝ. F බලය ඔන්නම දෙන්නේ. රයිට්. දැන් මෙයා දෙද්දි පුතේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතනින් අභිලම්බ ත්‍රිත්වයක් අනිවාර්යෙන් එනවා. එයාලම අභිලම්බයි නම් අනිවාර්යෙන් මේ කේන්ද්‍ර හරහා යන්න එපයි. අපි දන්නව නේද කේන්ද්‍ර හරහා රේඛානේ පරිධියට ලම්බ වෙන්නේ. කොහොමද තියෙන්නේ? හැබැයි ළමයි මෙයා යාන්ත්‍රමික ඉස්සෙද්දී වර තේනවද මෙන්න මෙතන ස්පර්ශයක් නැති වෙනවනේ පුතේ. ඇදලා මෙයා යාන්ත්‍රමික මේ පැත්තට මෙහෙම තල්ලු කරලා ගද්දි මෙතන ඉස්සෙනවනේ. ඒතර යාන්ත්‍රමික උඩට තියලා යනවා. තේරෙනවද ස්පර්ශ බල නැති වෙනවා. එහෙනම් තේරුම් ගන්න මම මෙතනින් ආයි බලයක් මාක් කරන්නේ. මෙතන මම අභිලම්බ ත්‍රිත්වයක් අඳින්නම්. එයා ගන්නම් x කියලා ගන්නවා. x කියලා ගන්න. හරිද? අභිලම්බ ත්‍රිත්වය x කියලා ගන්නවා. රයිට්. දැන් බලන්න ළමයි වෙනදී. තව තියෙනවා මෙයාගේ බර. ඉතින් බලන්න තියෙන බර. මම ගන්නගේ mg කියලා. බර ගන්න mg කියලා. මම ගන්න. දැන් මම පුතේ මෙන්න මෙතනින් ගන්නවා ගූර්ණ. මෙතන මම ගන්නකෝ පොයින්ට් එක a කියලා. ඔයවට ගූර්ණ ගන්නවා. ඒවට ගූර්ණ ගන්නවා. සීමාකාරී වුණත් සමුද්‍රතය ඉන්න පුතේ. ඒතර සීමාකාරී අවස්ථාවටත් අපිට يعني චලනයෙන් ඔන්න වෙන අවස්ථාවට අපිට දාන්න පුළුවන් බල සමුත්තාවේ. ඒ කියන්නේ එහෙම නැත්නම් ළමයි උඩට යට බල සමාන කරන්න පුළුවන්. වමට දකුණට බල සමාන කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගූර්ණ බිඳුව කරන්නත් පුළුවන්. හරිද? මම එහෙනම් මෙහෙම ලියනවා. වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිණාවර්ත ගූර්ණය කරන්න. හරිද? රයිට්. හරි වාමාවර්ත ගූර්ණය. මෙතනින් අල්ලලා බලන්න x එකෙන් ඇදෙනවද කියලා. මෙතනින් අල්ලලා බලන්න x එකෙන් ඇදෙනවද කියලා. x එකෙන් කැරගෙනවද කියලා බලන්න. x එකෙන් කැරගෙන්නේ නැහැ නේ පුතේ. කැරගෙන්නේ නැහැ. හේතුව x කියන එක දික් කරා මෙයා උඩින් යනවා. ඒ නිසා කැරගෙන්නේ නැහැ. හැබැයි f එකෙන් ඇද්දම කැරගෙන්නේ නැද්ද? කැරගෙනවා පුතේ. දැන් ලම්බ දුර කියන්නේ මෙන්න මේ දුර. මෙන්න මේ දුර. එයා අරයට සමානයි. එහෙනම් ඔයාලට තේරෙනවද? මෙන්න මෙතනින් a කියන එක යන වටා f කියන බලෙන් කැරගෙනවා. ලම්බ දුර කැපෙලා r. රයිට්. කැරගෙන කොයි දිශාවටද? මෙහෙට කැරගෙන්නේ පුතේ. ඒ කියන්නේ දක්ෂිණාවර්ත පැත්තට. එහෙනම් දක්ෂිණාවර්ත පැත්තේ මම ලියනවා. f මුල කිරීම r කියලා. බලන්න මෙහෙම mg කියන අදින්නකෝ. mg කියන අදින්න. කැරගෙනවා. මෙතන ලම්බ දුර පුතේ r. අර කැරගෙන කොයි දිශාවටද? වාමාවර්ත වෙන වාමාවර්ත පැත්තේ ලියනවා. mg ගුණ කිරීම r කියලා. මේ rට මේ r කැපෙන පුතේ. ඒතර යොදන්න ඉන්න අයම් බලය මට එනවා mg ට සමානයි කියලා. ඒක තමයි mg කියලා. ඔය තමයි උත්තරේ. අපෙන් අහන්නේ ඉදිරි දම් බලයනේ. එන එක සමානයි mg කියලා අපිට. පැහැදිලිද? රයිට් හදාගමු. මම වීඩියෝ එක නතර කරලා හදාගන්න ඉක්මනට. හරි. එතකොට ඉදිරි දම් බලය mg කියලා ආවා. ඊට පස්සේ බලන්න 6 වෙනි එක කෙනා. විදුලි ප්‍රශ්නයක් මත පතන වන ආලෝක කිරණයක් රූපේ පෙන්වන්න ඇති කියලා තියෙනවා. පහත ප්‍රකාශ ලගා බලන්න කියලා තියෙනවා. හරි. බලමු පහත ප්‍රකාශ මොනවද කියලා ළමයි. රයිට්. පහත ප්‍රකාශ බලන්න. ඒ කෝණයේ කවරක් වුවත් පතන ආලෝකයේ කිරණය සෑම විටම ප්‍රතිවිරුද්ධ මොහොතේ නිර්ගමනය වේ කියලා තියෙනවා. ඒ කෝණයේ කවරක් බෑ පුතේ. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඔයාලට මතක ඇති තීරණ නෝට් එක ඔයාලට කියලා දෙනවා. එහෙම නිර්ගමනය වෙන්න නම් තියෙන්න ඕනි. ඔයාලට ප්‍රිස්ම කෝණයට තියෙන්න ඕනේ අවමගයක් තියෙනවා. හරිද? ප්‍රිස්ම කෝණයට තියෙන්න වගයක් තියෙනවා. හරිද? ප්‍රිස්ම කෝණයට තියෙන්න වගයක් තියෙනවා. ඒත් ප්‍රිස්ම කෝණය ඊට වඩා වෙනස් වුණොත් එහෙම තමයි මේ ඔය AB කියන්නේ මොහොනක් තියෙන්නේ. මෙන්න මේ මොහොනක් තියෙන්නේ. මෙන්න මේ මොහොත මත පතන වෙන කිසිම ආලෝකයක් නැහැ. නිර්ගමනය වෙන්නේ නැහැ. ආයි මෙන්න මුල් මාධ්‍යයට මෙන්න මෙහෙම පුවාප වෙනවා. එහෙම වෙන කට්ටිය මේ පැත්තට යනවා. කියන්නේ මේ පැත්තෙන් නිර්ගමනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක වැරදි. හරිද? ඊට පතන කෝණය එක්තරා අගයක් සහ නිර්ගත කෝණයේ නිර්ගත කිරණයේ අපගමනය අවම වේ කියලා තියෙනවා. පතන කෝණය එක්තරා අගයක් සහ නිර්ගත කිරණයේ අපගමනය අවම වේ කියලා තියෙනවා. ඔව්. ඔයාලට මතකද මේක තමයි අවම අපගමන අවස්ථාව කියලා කියන්නේ තමයි. අපි අර මෙහෙම කරන්නේ. ආයි වෙනස් කරලා ගිහිල්ලා හරිද? අපගමනය මනින්නේ. ඒ ප්‍රස්තාරය මෙහෙම නෙන්නේ පුතේ. ඔන්න ඔහම ගිහිල්ලා එන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහම ගෙනින්නම. හොඳයි ප්‍රස්තාරය. මේක තමයි අවම අපගමන අවස්ථාව කියලා කියන්නේ. එතන I1 සමාන I2 වෙනවා. හරි මේ ප්‍රස්තාරමත් තියාගන්න. මෙතන තමයි ওই DM කියන අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ අවම අපගමන අවස්ථාව. එහෙනම් තේරුම් ගන්නමයි එතන කෝණ එක්තරා ගයක් සඳහන්. නිර්ගත කිරණේ අපගමනය අවමක් වෙනවා. ඔය එක හරි. C නිර්ගත කෝණයේ පතන කෝණ සමාන වන යම් පතන කෝණයක් කිරණයට ඇත. නිර්ගත කෝණයේ පතනට සමාන වෙන යම් පතන කෝණයක් කිරණයට ඇත කියලා තියෙනවා. මේ නිර්ගතයි පතන කෝණය. ඔව් පුතේ. ඒ සමාන අවස්ථාව තමයි මොකද්ද? අවම අපගමන අවස්ථාව කියලා කියන්නේ. අවම අපගමන අවස්ථාව කියලා කියන්නේ අන්න ඔකට. හරිද? එහෙනම් BC දෙන්න හරියන්න ඕන. ඒ වැරදි පුතේ. එහෙනම් ආන්සර් එක 3. ආන්සර් 3. හරිද? just බලන්න. එයන්ක
හතන එක්කෙනා හරිද? රූපේ පරිදි විනීත වේගයෙන් ඍජු තිරස් ගමන් කරන තොලියක සිටගෙන සිටින ඒ නම් තැනැත්තා වස්තුවක් අතහරි කියලා තියෙනවා. බියන පොළොව මත සිටින නිරීක්ෂකයෙක්. වාත ප්‍රතිරෝධය නොසලකා හැරියකි නම් ඒ මේ නිරීක්ෂණය කරන පරිදි වස්තුවේ ගමන් පත වන්නේ කියලා අහනවා. හරි. බලන්න මෙහෙම තියෙන්නේ. මම කන්න හරි. එහෙම දෙන්න ළමයි. දැන් ඕනේ ඒ B කෙනෙක් කෙනා නිශ්චල බලාගෙන ඉන්නවා හරිද? B නිශ්චල බලාගෙන ඉන්නවා. B කෙනෙක් කෙනා ළමයි A කෙනෙක් කෙනා වෙන්න මෙහෙමයි. එයා වාහනයක යනවා මේ පැත්තට යන්නේ. හරිද? වාහන මේ පැත්තට යන්නේ. සම මේ මෙතන ඉඳන් ඔන්නම මෙතන ඉඳන් එයා බෝලයක් කතා කරනවා මොකක්ද? බෝලයක් කතා කරනවා. රයිට්. අපි මෙහෙම දෙයක් දන්නවද පුතේ? ඔය පද්ධතියෙන් වස්තුවක් සීරුවෙන් වැටෙද්දී හරිද? පද්ධතියෙන් වස්තුවක් සීරුවෙන් වැටෙද්දී පද්ධතියේ තිබ්බ අවසාන ප්‍රයෝගයේ වස්තුවට හම්බ වෙනවනේ. පද්ධතියේ තිබ්බ අවසාන ප්‍රයෝගයේ වස්තුවට හම්බ වෙනවා. රයිට්. එහෙනම් තේරුම් ගන්නවයි මේ A කියන එක්කෙනා යන ප්‍රවේගයෙන් හින්දා හරිද? එයා යනවනේ මේ තිරස් දිශාවට. ඒ නිසා මේ බෝලෙට ළම තිරස් මේ ප්‍රයෝගයක් හම්බ වෙනවා. තිරස් ප්‍රයෝග සම්නචක් හම්බ වෙනවා හරිද? ඒතර ඇත්තටම තමයි පොළොවට සාපේක්ෂව බලද්දී මෙයාට මේ පැත්තට තිරස් ප්‍රයෝගයක් හම්බ වෙනවනේ. U ප්‍රයෝගය. ඒතර මෙයා යන්න ඕනේ තිරස් ප්‍රක්ෂිප්තය. කියන්නේ මෙන්න මේක තමයි යන්න ඕනේ. තිරස් ප්‍රක්ෂිප්තය යන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි යන්න ඕනේ. මේ පාරේ තමයි යන්න ඕනේ. එහෙනම් B ට පේන්න ඕනේ පුතේ මෙයා මෙහෙම යනවා කියලා. B ට පේන්න ඕනේ එහෙම යනවා කියලා. බලන්න A ට බලන්නකෝ. A ට සාපේක්ෂව දැන් ඇත්තටම A කියන එක්කෙනාට ඒ කියන්නේ මෙයාට මේ ළමයාට මෙයා ගන්නකො. එයාටත් මෙහෙට යෝගේ ප්‍රයෝගෙම තියෙනවනේ. ඒතර මෙයාට සාපේක්ෂව මෙයාට තිරස් ප්‍රයෝගයක් නැහැ නේ. මේ මෙයාටත් මෙහෙට යෝ තියෙනවා මෙයාටත් මෙහෙට යෝ තියෙනවා. ඒතර මෙයාට සාපේක්ෂව මෙයාට මේ පැත්තට තිරස් ප්‍රයෝගයක් නැහැ නේ පුතේ. සාපේක්ෂ ප්‍රයෝගයක් නැහැ. ඒ නිසා මෙයාට පේන්නේ මේ බෝලය කෙලින් පල්ලයට යනවා වගේ. කෙලින් පල්ලයට යනවා වගේ පේන්නේ. ඔය සාපේක්ෂතාවය ගැන සාපේක්ෂ චලිතය ගැන තමයි කේස් එක තියෙනවා. කියන්නේ B කෙනෙක් කෙනෙක් ඇත්තටම පොළොව මත නිශ්චල ඉන්න කෙනෙක් නේ. ඒතර B ට අනුව ගත්තොත් එහෙම මෙන්න මේ බෝලයට ආරම්භයේදී මෙහෙට ප්‍රයෝගයක් හම්බ වෙනවා U කෙනෙක් කෙනෙක්. ඒ නිසා එයා යන තිරස් ප්‍රක්ෂිප්ත එක. හැබැයි නම් මෙයාගත් මේ ප්‍රයෝගය තියෙනවා. U කියන ප්‍රයෝගය ඒටත් තියෙනවා. බෝල්ටත් තියෙනවා. ඒතර මෙයාට සාපේක්ෂව මෙයාට ප්‍රයෝගයක් නැහැ තිරස් ප්‍රයෝගය. ඒ නිසා මෙයාට පේන්නේ බෝලේ කෙලින් පල්ලයට යනවා වගේ. පැහැදිලිද? ඒතර ආන්සර් එකෙන් උඩ පොතේ 7 වෙනක් කෙනා කියලා. ආන්සර් එක 7. හරිද? හරිද? එහෙනම් පුතේ ආන්සර් එක දෙක හරි. අටවෙනි නිමිෂෙ. ක්‍රවුන් වීදුරු තුළ රතු ආලෝකය සහ නිල් ආලෝකය සඳහා වර්තනාංක මෙච්චරයි කියලා දීලා තියෙනවා. ඊට සපෙන් අහන්නේ හරි ප්‍රකාශ කවුද කියලා ළමයි. බලන්නකෝ පරණ එක්කලා තියෙනවා මෙහෙම. රික්තයේදී ආලෝකය සහ නිල් රික්තයේදී රතු ආලෝකය සහ නිල් ආලෝකයේ වේගය එකමයි කියලා තියෙනවා. රික්තයේදී රතු ආලෝකය නිල් ආලෝකයේ වේගය එකමයි කියලා තියෙනවා. රයිට් ඔයාලට මතකද පුතේ මෙහෙම රික්තයේදී අය නිල් ආලෝකය රතු ආලෝකය නෙමෙයි හරිද? ඕනෑ විදුලි චුම්බ තරංග ප්‍රවේගය තමයි 3.18යි m/s කියලා ගන්න. කියනම රික්තයේදී ඕනෑ විදුලි චුම්බ තරංගයට තියෙන එකම ප්‍රවේගයක්. හරිද? ඒතකොට නිල් ආලෝකයේද රතු ආලෝකයේද කියලා ඩක් නැහැ. අනිත් ඒවා පවා යන්න පුතේ 3.18න් තමයි. ඊට පස්සේ එහෙනම් ඒ කියන එක න හරි. B ක්‍රවුන් විදුලි තුලදී ආලෝකයේ වේගය නිල් ආලෝකයේ වේගයට විශාලයි කියලා තියෙනවා. ක්‍රවුන් විදුලි තුලදී ආලෝකයේ වේගය නිල් ආලෝකයේ වේගයට විශාලයි කියලා තියෙනවා. රයිට්. ඒක මොකද බලන්න තමයි. ඒ කියන්නේ මෙහෙම. ගම් මෙහෙම. මම බලන්න බලමු. දැන් ක්‍රවුන් විදුලි කියන එක කෙනා ගත්තොත් එහෙම ක්‍රවුන් විදුලි හරිද? එහෙමයි තියෙන්නේ ක්‍රවුන් විදුලි වල ඉතින් පාට දෙකක් තියෙනවා පුතේ. එකක් රතු තියෙනවා අනික තියෙනවා නිල් තියෙනවා. ඉතින් රතු ආලෝකයේ වර්තන 1.5යිලු මෙයා 1.53 කියලා කියන රයි. එහෙම තියෙන්නේ. ඉතින් ඔයා දන්න මෙහෙම තමයි වර්තනාංක කියන එක අනුලෝම වෙනවා එකයට ප්‍රවේගයට. එහෙම නැත්නම් වර්තනාංකයේ ප්‍රවේගය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. කියන්නේ වර්තනාංකයේ වැඩි නම් ඒ මැද තුලින් තරංග ගමන් කරන ප්‍රවේගය අඩුයි. හරිද? රයිට් එහෙනම් බලන්න තමයි. එහෙනම් මෙහෙම තියෙන්නේ. එහෙනම් 1.5 එක කියන එක නැත්නම් රතු ආලෝකය. හරිද? ක්‍රවුන් විදුලි වශයෙන් තියෙන ලොකු වර්තනාංකයක් නෙවෙයිනේ අඩු එක්කෙනෙක්නේ. එහෙනම් පුතේ මෙයාගේ වේගය වැඩි වෙන්න ඕනේ. මෙයාගේ වේගය අඩු වෙන්න ඕනේ. බලන්න ඔක හරියද කියලා. ඒ ක්‍රවුන් විදුලි තුලදී රතු ආලෝක සෝරි රතු ආලෝකය කියලා දෙන්න ඕනේ. රතු ආලෝකයේ වේගය නිල් ආලෝකයට වැඩි. හරිනේ? රතු ආලෝකයේ වේගය වැඩි නමයි. රතු කියලා තියෙන්න ඕනේ ප්‍රශ්න පොඩ්ඩක් ඈ. ක්‍රවුන් විදුලි තුලදී රතු ආලෝකයේ වේගය කියලා දෙන්න ඕනේ. C ක්‍රවුන් විදුලි සඳහා රතු ආලෝකයේ අවදි කෝණය නිල් ආලෝකයේ අවදි කෝණයට වඩා විශාල වේ කියලා තියෙනවා. රයිට්. ඉතින් අවදි කෝණය කියන එක ගන්න මෙහෙමයි. හරිද? අවදි කෝණය ගන්න මෙහෙමයි. sin c = 1/n කියලා ගන්න. මොන ඕන ගන්න. එහෙනම් ඔයාලා තේරුම් ගන්න එහෙම. අවදි කෝණය වැඩි කාගේද? වර්තනාංක අඩු එක්කෙනාගේ. හරිද? එහෙනම් පුතේ කාගේද? වර්තනාංක අඩු මෙයාගේ. එහෙනම් මෙයාගේ අවදි කෝණය වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔකත් හරි. හරි නේද මේ? මේ තමයි සම්බන්ධක මැද යන තියෙන දෙක. බෙදෙන මැද යන ගහන දාන්න පුළුවන්. හරි නේද? ඒතර ආන්සර් ගන්න පුතේ ABC කියන ඔක්කොම හරි කියන එක කියන්නේ. ABC කියන ඔක්කොම හරි. හරිද? බලන්න. ABC ඔක්කොම හරි. ගන්න ඊළඟ ප්‍රශ්නේ. හරි ඊළඟ බලන්න.
9 ප්‍රශ්න බලන්න 9 වෙනි කෙනා එක වහන්න ඈ. 9 මෙහෙම තියෙනවා පුතේ. 9 තියෙනවා. පෙන්න ඇති පරිදි තිරස් සමග යම් කෝණයක් ආනතයක් තියට ගලක් විසි කරන අපිට තියෙනවා. වාතු ප්‍රතිරෝධය නොසලක හැරියොත් එහෙම. ප්‍රවේග කාල ප්‍රස්ථාර අහන්නේ පුතේ එක එක සංරචක වල. හරිද? හරි. බලන්නකෝ මෙහෙම තියෙන්නේ. ඔන්න ළමයි දැන් මේ පැත්තට තියෙනවලු Vx කියලා ප්‍රවේගයක්. ඉතින් උඩට තියෙනවලු පුතේ Vy කියලා ප්‍රවේගයක්. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය වතත් ඔන්න හොදා වස්තුව යන්නේ. හරිද? ඔය සම්ප්‍රයුක්ත කරන වස්තුව යන්නේ අතරම ඔන්න හොදාම තියෙන්නේ. අපෙන් අහන ළමයි මේ එක එක ප්‍රවේග සංරචක කාලෙත් එක වෙනස් වෙන ප්‍රස්ථාර හරියට පෙන්වන්න මොකෙන්ද කියලා. රයිට් බලමු හරියට පෙන්වන්න මොකෙන්ද කියලා. තේරුම් ගන්න මෙහෙම පුතේ. Vx කියන්නේ තිරස් ප්‍රවේග සංරචකය. එහෙනම් තිරස් දිශාවට ත්වරණ බලපෑමක් නැහැනේ. තිරස් දිශාවට ත්වරණ බලපෑමක් නැහැනේ පුතේ. එහෙනම් කාලය ගත වෙද්දී ওই තිරස් ප්‍රවේග කියන එක වෙනස් වෙන්න බෑ. ඇයි ඒ? තිරස් දිශාවට ත්වරණයක් බලපාන්නේ නැහැ. එහෙනම් ලියන්න මෙහෙම ළමයි. එහෙම ලියන්න. හරිද? Vx හෙවත් තිරස් ප්‍රවේග සංරචකය. Vx හෙවත් තිරස් ප්‍රවේග සංරචකය නොවෙනස්ව පවතී. 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 හේතුව ලියන පුතේ වරහන් ඇස්සේ තිරස් දිශාවට ත්වරණයක් ක්‍රියා නොකරන නිසා. තිරස් දිශාවට ත්වරණයක් ක්‍රියා නොකරන නිසා. තිරස් දිශාවට ත්වරණයක් ක්‍රියා නොකරන නිසා. හරිද? ඊට පස්සේ තමයි බලන්න සිරස් ප්‍රවේගය නැත්නම් Vy කියන සංරචකය. පුතේ එයා මෙහෙමයි වෙන්නේ. එයා මුලින් පුතේ අඩු වෙනවා මේ. මුලින් ඔන්න අඩු වෙනවා. උපරිම උසේදී බිඳුවක් වෙනවා. ආයෙ පස්සේ පල්ල දිශාවට ටික ටික වර්ධනය වෙනවා. ඇයි ඒ? හේතුව පුතේ පල්ල දිශාවට තියෙන ගුරුත්ව ත්වරණය කියන එක එනවා. එහෙනම් ඔය Vy කියන ත්වරණයේ බලපෑම ඍජුවම ලක් කරනවා. ඒ නිසා ආරම්භයේදී අඩු වෙනවා උපරිම උසේදී ශූන්‍ය වෙලා ආපහු එද්දී පල්ලෙහාට වර්ධනය වෙනවා පුතේ. එහෙනම් ලියන්න මෙහෙම Vy සංරචකය හෙවත් Vy හෙවත් සිරස් සංරචකය Vy හෙවත් සිරස් සංරචකය Vy හෙවත් සිරස් ප්‍රවේග සංරචකය මුලින් වී උපරිම උසේදී ශූන්‍ය වී අඩු වී උපරිම උසේදී ශූන්‍ය වී මුලින් 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 අඩු වී උපරිම උසේදී ශූන්‍ය වී ආපසු පහළ වෙන විට ක්‍රමයෙන් වර්ධනය වේ. ආපසු පහළ වෙන විට ක්‍රමයෙන් වර්ධනය වේ. ආපසු පහළ වෙන විට ක්‍රමයෙන් වර්ධනය වේ. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රස්තාර දෙක තිබ්බන. හරි. Vx කියන්නේ තිරස් එක්ක නා වෙනස් වෙන්න බෑ. Vy පුතේ අඩු වෙලා බිඳුවක් වෙලා ආයේ අනිත් පැත්තට වැඩි වෙනවා. කියන ඍණ පැත්තට වැඩි වෙනවා. ඔතන ගන්න වෙන්නේ. එහෙනම් ආන්සර් එක. ආන්සර් එක. හරි. ආන්සර් එක. එස් ගන්නද? මොකක්ද? සහ ගන්න. තරංගයක් මාධ්‍යතර ප්‍රචාරණය වන විට තරංගයේ ශක්තිය ක්‍රමෙන් හානි වේ. මේ නිසා තරංගය මොකද වෙන්නේ කියලා අහනවා. හරි. බලන්න. යාන්ත්‍රික තරංගයක් මාධ්‍යතර ප්‍රචාරණය වෙද්දී තරංගයේ ශක්තිය හානි වෙනවනේ පුතේ. ඔය ශක්තිය කියන එක න ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ පුතේ ප්‍රස්ථාර නැත්නම් තරංග ආකෘතියෙන් පෙන්වන්නේ යාගේ විස්තරය අඩු වීම වගේ. හේතුව වල මතකද දන්නේ මෙහෙම තරංගයේ ශක්තිය නැත්නම් තීව්‍රතාවය කියන එක න අනුලෝම වෙනවා පුතේ විස්තරයේ වර්ගයට. විස්තර වර්ගයට අනුසමානුපාතික වෙනවා. එහෙනම් දැන් මාධ්‍ය තුල ප්‍රචාරණ ශක්තිය ක්‍රමෙන් හානි වෙනවනේ. එහෙනම් පුතේ ප්‍රස්ථාරේ විස්තරයෙන් එන්න අඩු වෙන්න ඕන. තරංග විස්තරේ අඩු වෙන්න ඕන. ඒක ලියවන හරි. මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්න. තරංගයක E අනුලෝමයි A වර්ගය නිසා තරංගයක E අනුලෝමයි A වර්ගය නිසා E අනුලෝමයි A වර්ගය නිසාත් E අනුලෝමයි A වර්ගය නිසාත් E අනුලෝමයි A වර්ගය නිසා ණය මොකද? මෙහිදී ශක්තිය අඩු වන නිසාත් විස්තරය අඩු වේ යුතුයි. මෙහිදී ශක්තිය අඩු වන නිසාත් විස්තරය අඩු වේ යුතුයි.
මේදී ශක්තිය අඩු වෙන නිසාත් විස්තරය අඩු විය යුතුයි. මේදී ශක්තිය අඩු වෙන නිසාත් විස්තරය අඩු විය යුතුයි. හරිනේ. තමයි 11 වෙනි එක. 11. මෙහෙම තියෙන්නේ හරිද? තිරස් පෘෂ්ඨයක් මත තමයි සිටගෙන සිටින AB කියලා එකිනෙකට අඩු කර ගැනීම මගින් එකිනෙකාගේ ඉවතට ගමන් කරනවලු. A ගේ බර B ගේ බර වගේ දෙගුණයක්ලු. A ළමයි 4ක් දුර ගියාට පස්සේ B ගියපු දුර අහන්නේ. රයිට් බාන ළමයි. දැන් දෙන්න මෙහෙම කරන්න පුතේ. A කෙනෙක් කෙනා ඔන්නෝම ඉන්නවා. B කෙනෙක් කෙනා ඔන්නෝම ඉන්නවා. හරිද? එතකොට මොකක්ද කියන්නේ අපිට? A ගේ බර B ගේ බර වෙන දෙගුණයක්. ආහා. A ගේ බර එන B ගේ බර M කියලා ගත්තොත් මෙයාගේ බර දෙකක් ඉන්නවා පුතේ. දෙගුණයක් කියලා කියනවා. එහෙනම් මෙයාගේ බර දෙකක් ඉන්නවා. මෙයා මහතෙක් කෙනෙක්. හරිද? මෙයා කෙට්ටුවෙක් කෙනෙක් ඇත්තේ. ඔන්නෝම ඉන්නේ. රයිට්. දැන් මොකද වෙන්නේ මෙහෙමයි. මම ගන්න මෙහෙම. A කියන එක නේ හරිද? A මෙහෙට ඇති කර ගම්මිතාව සමානයි පුතේ. ඇති කර ගම්මිතාව සමානයි. B මෙහෙට ඇති කර ගම්මිතාව අපිට ගම්මිතාව බැලන්ස් කරලා දෙන්නේ පුතේ. රයිට්. දැන් A මෙහෙට ඇති කර ගම්මිතාව ගන්න පුළුවන් මෙහෙම. එයාගේ ස්කන් දෙකක් එම් වතාවක් එයාගේ ප්‍රවේගය ගන්නම් පුතේ. මේ ප්‍රවේගය මට ලියන්න පුළුවන් නේද? ප්‍රවේගය නැත්තම් වේගය හරි කමන්නේ ප්‍රවේගය ලියන්න පුළුවන් නේද? විස්තරය විදිහට කාලය කියලා. හරිද? හරි නේද? ඒ බලන්න මම කියන්නම් එක. එහෙම තියෙන්නේ හරිද? දැන් A මෙහෙට තිර ගම්මිතාව B මෙහෙට තිර ගම්මිතාව සමාන වෙන්න බෑ පුතේ. ඒ කියන්නේ මේ ගම්මිතාව සංස්කෘතිය වෙන්නේ හරිද? එතකොට බලන්න මෙහෙම. A මෙහෙට තිර ගම්මිතාව කියන එක නමට ලියද්දී නම් ස්කන්ධය ලියන්න පුළුවන්. හැබැයි ප්‍රවේගයක් දන්නේ නැහැ නේ ගානේ. මොකද ප්‍රවේගයක් ගැන අපිට විශේෂ සඳහනක් නැහැ නේ පුතේ. ඒ සමන් කරන්නේ මෙහෙමයි ප්‍රවේගය දාන විස්ථාපනයේදී කාලය කියලා. එහෙනම් පුතේ මෙයා ගියා කියලා අපිට කියනවා මීටර 4ක්. හරිද? ගියපු කාලේ මම T කියලා ගන්නවා. එහෙනම් පුතේ B මෙහෙට තිර ගම්මිතාව ගත්තී. B ගේ ස්කන්ධය එහෙම එයා ගියපු දුර දන්නේ නැහැ. කාලේ T ම තමයි. හේතු දෙන්න තල්ලු කරගන්නේ සමාන කාල දෙකක්. හරිද? රයිට්. ඊට පස්සේ පොතේ මේ ටීට මේ ටී කපලා දාන්න. m ට m කපන්න. මෙතන x එනවට මීටර් 8යි කිය. පැහැදිලිද? මීටර් 8යි කියලා. හදාගන්න මේක. මීටර් 8යි කියලා. ගන්න 12 වෙනෙක් කෙනා. 12 කෙනා ගන්න. මේක මහානම් ඈ. තුලා මෙහෙමයි තියෙන්නේ. 12 වෙනෙක් කෙනා. විශාල ගුවන් යානයක් 500යි 505 දක්වා. මෝටර රථයක් 50 ඉඳන් 55 දක්වා. බයිසිකලයක් 5 ඉඳන් 10 දක්වා. ඒකාග්‍ර වෙන එකම කාලයක් කියලා හිතන්නලු. රයිට්. මම අදිනම් ඉස්සරහා ළමයි. මොන ගුවන් යානේ. මේ ගුවන් යානේ. එයා ළමයි වැඩි වෙන්නේ 500 ඉඳන් 505 වෙනකම්. ඊට පස්සේ ළමයි මෝටර රථය. එයා වැඩි වෙන්නේ 50 ඉඳන් 55 වෙනකම්. ගානේ කියනවා. ඊට පස්සේ ළමයි ගත්තොත් එහෙම බයිසිකල්. එයා වැඩි වෙන්නේ 5 ඉඳන් 10 වෙනකම්. රයිට්. එකම කාලෙකදී වැඩි වෙන්නේ. එහෙනම් මෙයා වැඩි වෙන කාලේ මම ගන්න T. මෙයාගේ කාලේ T, මෙයාගේ කාලේ T කියලා ගන්නවා. රයිට්. තොරණේ හන්න පුතේ. තොරණේ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලෙනේ. මේ ප්‍රවේග වෙනස වෙන්න පුතේ 5යි කාලේ T. මෙයාගේ ප්‍රවේග වෙනස 5යි කාලේ T. මෙයාගේ ප්‍රවේග වෙනස 5යි කාලේ T. එහෙනම් ඔයාලට තේරෙනවද පුතේ? මෙයාගේ තොරණේයි, මෙයාගේ තොරණේයි, මෙයාගේ තොරණේයි තුන්දෙනාම සමාන වෙන්න ඕනේ. රයිට්. බලන්න පළවෙනි ප්‍රකාශන මොකක්ද තියෙන්නේ? තොරණ සමාන වෙයි කියලා තියෙනවා. ඒක හරිනේ පුතේ. පේනවා තොරණ සමානයි. ආයෙ ළමයි. සියල්ලම ඉහත කාල පරාසර ගමන් කර දුරවල් එකමයි කියලා දෙනවා. නෑ නෑ. ඔය දුර ගන්න වෙන්නේ මෙහෙම ළමයි. මට මෙතන දුර ගන්න වෙන්නේ මෙහෙම. S සමානයි. U දන V බෙදීම දෙක වතාවක් T කෙනෙක් කරලා තමයි ගන්න වෙන්නේ. හරි. T නේද තමයි. හැබැයි පුතේ මේ U දන V කෙනෙක් නම් මේකේ ලොකුයිනේ. මේක ටිකක් පොඩි මේකේ පොඩිම පොඩි. නේද? ඒ නිසා ළමයි කාල සමාන වුණාට ගමන් කර දුරවල් නම් සමාන වෙන්න බෑ. ඒක තේරෙනවනේ සූත්‍රේ. ඊපස්සේ එක එක තොරණේ සඳහා යොදන බල එක කියලා තියෙනවා. රයිට්. ඒක වෙන්නත් බෑනේ පුතේ. හේතුව මෙහෙමයි. මේ ගුවන් යාන ස්කන්ධ ගොඩාක් වැඩි. මෙයාගේ ස්කන්ධ ටිකක් අඩුයි. මෙයාගේ ස්කන්ධ අඩු වෙන්නේ පුතේ. එහෙනම් ස්කන්ධේ වැඩි එක්කෙනාට හරිද? තොරණේ ගන්න ලොකු බලයක් දාන්න වෙයි පුතේ. ස්කන්ධ ටිකක් අඩු එක්කෙනාට ඒ තොරණේ ගන්න ටිකක් අඩු බලයක් දාන්න වෙන්නේ. ස්කන්ධ අඩුම එක්කෙනාට පුතේ අර කලින් තිබු තොරණේ ගන්න ඉතාල චූටි බලයක් තමයි දාන්න වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න මේ. ඒකත් F සමාන MA වලින් ඈ. F සමාන MA වලින් ගත්තේ. තොරණේ නියතයිනේ.
එහෙනම් වල තියෙනවා F කෙනෙක් කෙනා ලෝමයි කාටද ස්කන්ධයට. එහෙනම් පුතේ වැඩි ස්කන්ධ තියෙන කෙනාට වැඩි බලය දාන්න වෙනවා. අඩු ස්කන්ධ තියෙන කෙනාට දාන්න ඕනි අඩු බලය. එහෙනම් ඊළඟ හරියන්නේ ඒ ප්‍රකාශය විතරයි. පැහැදිලිද? ඒ විතරයි හරියන්නේ. හරිද? හදාගමු. පොඩ්ඩක් ලියාගමු විස්තර ටිකක් ඒකේ. ඕන දේවල් ටික ලියාගන්න. හරිනේ? එළිගිරනේ? සෙකන්ඩ් 13 කෙනෙක් එනවා. රයිට් බලන්නම 13 කෙනා තියනවා ඊට පස්සේ. එකක ආගන් වායු අනෙක නියොන් වායු. සිලින්ඩර් දෙකක් එකම උෂ්ණත්වය තියලා තියෙනවා. එකම උෂ්ණත්වය තියෙන්නේ. එකම උෂ්ණත්වය තියලා තියෙනවා. ඊට පස්සේ නම් අපෙන් අහනවා මේ වගේ හරියන්නේ මොකද්ද කියලා. ඔය තේරුම් ගන්න මෙහෙම. පස්සන එක බලන්නකෝ. වායු දෙකේ වායු පරමාණුට සමාන මධ්‍යයන් උත්තරණ ඡාශක්තිය තියෙනවා කියලා තියෙනවා. ඒක තමයි පුතේ හරියන්නේ. හේතුව අපිට මතක දන්නේ මධ්‍යයන් උත්තරණ ඡාශක්තිය කියන එක සමානයි 3 2යි KT කියලා තියෙනවා. K කියන්නේ පුතේ බෝල්ට්ස්මාන් නියතය. T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. එහෙනම් තේරුම් ගන්න. ඒක මධ්‍යයන් උත්තරණ ඡාශක්තිය එක දාපුවා තියෙන උෂ්ණත්වය මත විතරයි. තේරෙනවද? නිරපේක්ෂ උෂ්ණත්වය මත විතරයි. දෙන්න ඉන්නේ එකම උෂ්ණත්වයනේ. එහෙනම් පුතේ එකම උෂ්ණත්වය ඉන්නවා. දෙන්නගේ දැන් උත්තරණ ඡාශක්තිය නෙවෙයි සමාන වෙන්න ඕනේ. මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්න. එකම උෂ්ණත්වයේ පවතින නිසා එකම උෂ්ණත්වයේ පවතින නිසා එකම උෂ්ණත්වයේ පවතින නිසා එකම උෂ්ණත්වයේ පවතින නිසා මධ්‍යයන් උත්තරණ ඡාල ශක්තිය සමාන වේ. මධ්‍යයන් උත්තරණ ඡාල ශක්තිය සමාන වේ. මධ්‍යයන් උත්තරණ ඡාල ශක්තිය සමාන වේ. පෙර 14 ගන්න පුතේ 14 ගන්න. 14 මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙමල මම ආයේ ප්‍රශ්න කියවන්නේ ඔයා කියවන්න හරිද? මෙහෙමලා මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම එයාගේ ස්කන්ධෙම්ලු අර යාරලු හරිද? එතකොට අවශ්‍ය කරන කෙනෙක් කෙනාට දෙනවා දෙකක් MR වර්ගය කියලා. ඔන්නෝම දීලා තියෙනවා. ඊට පස්සේ මම කරනවා මෙහෙම හරිද? මේ අතේ ඒ ලක්ෂ්‍යවට මෙන්න මේකට තමයි අරන් තියෙන්නේ ඒ ලක්ෂ්‍යවට. හරිමද නෙවෙයි ඒ ලක්ෂ්‍යවට අරන් තියෙන්නේ. ඉස්පතේ මෙයා මෙන්න මෙහෙම කපනවලු කැලේ දෙකකට. දැන් ඒ ලක්ෂ්‍යවට තමයි අවශ්‍ය කරන්නේ අහන්නේ. ඒ ලක්ෂ්‍යයට අවශ්‍ය කරන්නේ අහනවා. රයිට් බලන්න මෙහෙම. දැන් නම් ඔයා හිතන්න මෙන්න මේ වගේ තැනක් ගන්නකො. මේ වගේ තැනක් ගන්නකො ළමයි. ඒ වගේ තැනකට මෙතන දැන් තියෙන දුරක් තියෙනවා ළමයි. ඒතර මෙතන ඉන්න ඒ වගේ තැනකට තියෙන දුර බලන්න ළමයි ඒත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මම ගන්න මෙහෙම. මම ගන්න මෙතන තියෙන දුර ගන්න මෙතන. මෙයා මේක ළමයි. ඒතර ඒ ලක්ෂ්‍ය දැන් මෙතන මෙන්න මෙයා මේ කතරේ දාපු එක්කන පුතේ මෙයා ගින්නේ මෙතන වගේනේ. ඒතර මේ දුරත් ඔකම තමයි. දුර වෙනස් වෙන්නේ නැහැ. ආ හිතන්න මෙන්න මෙයා ගන්නකො මෙතන දුර ගන්නකො ළමයි. දෙත ගන්න මම මෙයා දින්නකො මෙන්න මෙහෙම. මම දින්නවා. මේ දුරයි හරිද? මෙන්න මේ දුරයි. එයා දැන් අර පැත්ත මේකට කැපලා මේ පැත්තට දැම්මම එයා මෙතනම ගෙනින්නේ. උතුරගෙන ඉන්නේ පුතේ. ඒතර එයාට තින් දුර ගන්නකො මේ. එයා වෙනස් වෙන්න බෑනේ දුර. තේරෙනවද තමයි? ඒතර තාමත් හරිද? තාමත් ස්කන්ධ ව්‍යාප්තිය එකමයි. එහෙම නැත්නම් අපි ගත්තොත් එimhe එක එක් ලක්ෂ්‍ය වලට තියෙන දුරවල් වෙනස් වෙන්නේ නැහැ. ලක්ෂ්‍ය ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. ලක්ෂ්‍ය වලින් දුරවල් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ තාමත් ස්කන්ධ ව්‍යාප්තිය නියත නිසා අවශ්‍ය කරන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒක පොගල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හරි මැදවට අවශ්‍ය කරන වෙනස් වෙනවා නේ. දැන් හරි මැද ඉඳන් මේ තියෙන අංශ වල දුර ඔක්කොම R නමයි. දැන් මෙතන දැන් ගත්තොත් එහෙනම් දැන් මේවට තියෙන දුර R මේවට තියෙන දුර දෙකක් R එහෙමත් වෙනවනේ. එතකොට හරි මැදින් ගත්තොත් එහෙනම් අවශ්‍ය කරන වෙනස් වෙනවා. මෙතනට අවශ්‍ය කරන ගන්න. ඒතර මෙතනට අවශ්‍ය කරන ගත්තී ඔක වෙනස් වෙනවා. එහෙනම් ආන්සර් පුතේ 5. ආන්සර් එක 5. නේද? ඊළඟ ගන්න 15 වෙනක් වෙනවා. 15 ගන්න. රයිට්. ඊට ගන්නවා 15 වෙනක් වෙනවා. හරිද? 15 වෙනක් ගන්න. ඒක දෙන මේ පරිමාණයකට අඳලාද F1 බලපද්ධතිය F7 වෙන්න ඕනේ. ඔව් F7 දක්වන බලපද්ධතිය
ඒ වඩාත්ම නිරූපණය වෙන්නේ කොයි අකුරෙන්ද කියලා තමයි අහන්නේ අපෙන්. බලමු. සම්ප්‍රයුක්ත වෙන විදිය තමයි අහන්නේ. මේකෙදි කරන්න තියෙන මෙහෙමයි. බල දිහා බල බල හරිද ඊතර කප කප දාන්නයි තියෙන්නේ හරි. මාර ලේසියක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් එක පැත්තකට දිග ඊතරයක් තියෙනවා නම් ප්‍රතිවිරුද්ධ පැත්තට තව ඒ වගේ ඊතරයක් තියෙනවා නේද කපලා දාත හැකියි. හරිද? මට මේ විදිහට මන් දෙන්න වෙන්නේ නැහැ හරිද? මම බලන්න try එකක් දෙන්න. මේ F2 ඊට මේ F3 F3 හරිද? මෙයා F7 හොමෝගෙන් තියෙන්නේ. ඊට පස්සේ මෙයා F4 මේ F8 වගේ ඉන්නේ. ඊට පස්සේ F2 F6 හොමත් ඉන්නවා. ඊට සමානයි. වගේ මෙයා F2 මෙයා F6 ඔය වගේ ඉන්නේ. ඊපස්සේ ආ ඉන්නවා F5 F7 ඉන්නවා නේ. F5 F1 ඉන්නවා. මේ F5 මේ F1 ඔන්නම ඉන්නවා. right. ඔයගේ තමයි ඉන්න ළමයි. දැන් කරන්න ඕනේ මෙහෙමයි. එක එක වල දිහා බලලා ඒ කට්ටියගේ විශාලතයට සමානව ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන කට්ටිය පුතේ කපලා දාන්න පුළුවන්. දැන් මේ F3 කෙනෙක් කියනවා පුතේ යාඩිය දිගයිනේ. එහෙනම් යාට සමානව F7 පැත්තෙන් දැන් මේ F7 කියන සම්පූර්ණ දෙකටම මෙන් කැලලා කපලා දාන්න පුළුවන් නේ. ඒතර මම දැන් වෙන්න මෙහෙමයි. F7 කියන එක නෙන්නේ නැහැ. F7 එන්නේ නැහැ. හරිද? එතන මෙයා F7 ට සමාන දිග කැලලා කපලා දාන්න. ඊට ටික අඳින්න. ඔය වගේ ඉතුරු වෙනවා ඒතර කැලලා. අන්න ඒ වගේ. හරිද? එහෙම කපකව බලමු. කපකව බලමු. ඊට පස්සේ මේ වගේ බලන්න මෙහෙම F5 ට හරිද? F1 ගෙන් කැලලා කපත හැකියි. ඒතර F5 කෙනෙක් කෙනා නැහැ දැන්. F5 නැහැ. ඒකට F1 ගෙන් කැලලා කපනම මෙන්න මේ වගේ ඉතුරු වෙයි. මෙන්න වගේ ඉතුරු වෙයි. ඊපස්සේ F6 F5 මේ F2 ගැන දෙන කපලා දාන්න පුළුවන් සමාන දෙකක් වගේ තියෙන. මයිනස් කපලම දාන්න අවුලක් නැහැ. මම කපලා දාන්න හරිද? මම අවුලක් නැහැ කපලා දාන්න. හරි? ඊට පස්සේ තමයි මෙයාගෙත් එහෙමයි මෙයාගේ F4 කෙනෙක් නා කොටයි F8 ටිකයි පුතේ. ඒතර මේ වගේ කැලලක් ඉතුරු වෙයි මෙයා කපලා දැම්මම. ඔන්න ඉතුරු වෙයි. දැන් මේ තුන සම්ප්‍රයුක්ත නැහැනේ. ඒතර තමයි මේ තුන සම්ප්‍රයුක්ත මෙන්න මෙයාගේ පැත්තට තියෙයි. හරිද? මේ පැත්තට තියෙයි. මොකද උත්තරේ ඉන්නකොට ඊට පස්සේ ඕක නිකන් ආසන්න බැලුවම OC වගේ පැත්තක් තමයි. OC වගේ පැත්ත. හරිද? OC වගේ පැත්ත. ඒ නිසා ඔක සෙට් කරගන්න OC. OC කියලා සෙට් කරගන්න. හරි නේද? කවකව දාන්න තියෙන්නේ. ඒ අවසාන ඉතුරු තුන් දෙනාගේම සම්ප්‍රයුක්තයේ තියෙන දිශාව අපි ගත්තා. හරිනේ? ඊට පස්සේ 16 වෙනි කෙනා ගන්නවා. 16 වෙනි කෙනා ගන්න. 16 මෙහෙම සින්නක් තියෙනවා. මෙයා තීට කියලා කියනවා. මේ උසෙච් කියලා කියනවා. පුතේ මෙතන M ස්කන්ධයක් ඉන්නවා. එයා මෙතෙන්ට වැටෙනවලු ටිකක් වෙලාවක් ගියාම. රයිට් බලමු කියලා දෙන දේ. පොළොවේ HSC නියත වේගයෙන් ආනත්තල දිගේ පහළට දිශාන ස්කන්ධ MH කුට්ටයක් පෙන්වා ඇත කියලා තියෙනවා. හා. එහෙනම් පුතේ මෙයා මෙතනින් එද්දී යාගේ වේගය v නා. මෙතෙන්ට එද්දී යාගේ වේගය v තමයි. අයියේ. ඉතින් අපිට කියනවා නියත වේගයෙන් එන්නේ කියලා කියනවා. නියත වේගයෙන් එන්නේ කියලා කියනවා. රයිට්. මම මේ පිටුම ගන්නම් පුතේ x කියලා ගන්න මේ පිටුම. මේ පිටුම ගන්නම් y කියලා. රයිට්. එහෙනම් ඔයාලට තේරෙනවද ශක්ති සංස්ථ නියමයට අනුව? ශක්ති සංස්ථ නියමයට අනුව ඔයාලට තේරෙනවද? x ඉදී මුළු ශක්තිය සමාන වෙන කාටද? y ඉදී මුළු ශක්තිය සමාන වෙන්න ඕනේ. x ඉදී මුළු ශක්තිය සමානයි y ඉදී මුළු ශක්තිය කියලා ගන්නවා. හරි. x ඉදී මුළු ශක්තිය වань කවුද ඉන්නේ කියලා. පුතේ එයාගේ වේගයක් ඉන්නා මෙහෙම v කියලා. ඒ නිසා චාල ශක්තිය ලියන්න පුළුවන් භාගයක් mv වර්ග කියලා. ඒ වගේම පුතේ විභව ශක්තිය ගන්නම් mgh කියලා. එතන මෙතන විභව ශක්තිය බිඳුවක් වෙන්න ඕනේ. ඊට පුතේ y හිදී ගත්තොත් එහෙම y හිදී පුතේ y හිදී තුර එන්නේ විභව ශක්තියක් නැහැ චාල ශක්තියක් විතරක් ඉතුරු වෙනවා. සහ ළමයි මෙයා ඝර්ෂණයට හේව කාර්යයක් කරනවා. මම ඒක w කියලා ගන්නවා. ඝර්ෂණයට හේව කරපු කාර්යය w කියලා ගන්නවා. මේ භාගයක් m වර්ගයට මේ භාගයක් m වර්ග කපලා දාත හැකියි. ඒතර මට w කියන එක නෑනවා. m g h ට සමානයි කියලා. එහෙනම් තේරුම් ගන්න. ඝර්ෂණ හින්දා හානිච්ච ශක්තිය කියන පුතේ mgh. ඝර්ෂණ හින්දා හානිච්ච ශක්තිය කියන්නේ mgh. රයිට් ඔච්චරයි. ඒ ඔච්චරයි. ඊට පස්සේ 17 වෙනි කෙනාට 17ට මේ මහන්න රයිට් සමාන පරිමාවක් තියෙන රෝවන් රෝටු රෝත්‍රි කියන ඝනත්ව සහිත ද්‍රව්‍යයන්ගෙන් සැදී ස්කන්ධ තුනක් තියෙනවලු. සහැල්ලු තන්තිරු සෙට් කරලා තියෙන පුතේ. රයිට්. එක එක අමිශ්‍ර රෝ2 රෝ5 වෙන ද්‍රව දෙකක් මේකට පා වෙනවා කියලා තියෙනවා. පහද ප්‍රකාශ කරගන්න කියලා තියෙනවා. රයිට් බලන්න නම කියන්නේ රෝ1 කියන කෙනාට වඩා රෝ5 විශාලයි කියලා තියෙනවා. රෝ1ට වඩා රෝ5 විශාලයි කියලා තියෙනවා. රෝ1ට වඩා. ඕනේ පුතේ. ඒ වෙන්න බෑ හේතුව ළමයි රෝ5 කියන්නේ පල්ලෙහෙන් එක්කනේ. පල්ලෙහෙන් එක්කනේ. රෝ1 කියන්නේ උඩින් එක්කනේ. උඩින් ස්කන්ධයන් පුතේ ඉතරනේ. රෝ5 කියන කෙනා වැඩි වෙන්න බෑගෙන ඝනත්වය වැඩි නිසානේ පල්ලෙහාට වෙලා තින්නේ. හරි දෙනා පුතේ පළවෙනි එක නා හරි. ඊට පස්සේ මෙහෙම රෝ1 ඩොට රෝ3 කියන එක ගැන කියන. මේ ළමයි එහෙම කියන්න බෑ හරිද? ඒත් එන මෙහෙමයි. රෝ1 කියන උඩින් ස්කන්ධයක් රෝ3 කියන උඩින් ස්කන්ධයක් ළමයි. ඒ කියන්නේ අර ස්කන්ධ වල ඝනත්වය ගැන මේක සංසන්දනය කරන්න බෑ ඇත්තටම හරිද?
මේක ගන්න බෑ මේක. ඒ නිසා තමයි රෝ 1 රෝ 3 කෙනෙක් කෙනා රෝ 1 ට ලොකුයි කෙනෙක් කෙනා ගැන අපිට මේක දිහා බලන්න කියන්න බෑ. පස්වෙනෙක් කෙනා සෝරි තුන්වෙනෙක් කෙනා ගන්නකෝ. තන්තුලාත් සමානයි නම් රෝ 2 රෝ 5 ට සමානයි කියලා තියෙනවා. ඒක බලමු මෙහෙම. රයිට්. මම අදින්නම් මෙයා රෝ 2 කෙනෙක් කෙනා දෙන්නම් පුතේ. රෝ 2 ඉන්නේ ඔන්න ඔතන. හරි මැද්ද වගේ තමයි ඉන්නේ. හරිද? ඒත් උඩට තියෙන මම ගන්න T1 කියලා. යට තියෙන තන්තුවක් T2 කියලා ගන්නම්. ඊට අමතරව පුතේ එයාගේ බර ඉන්නන පල්ලෙහාට මම ගන්න MG කියලා ගන්නම්. MG කියලා ගන්නම්. ඊට අමතරව මෙයා ගෙල්ලෙන්නේ රෝ 5 කියන ද්‍රව්‍ය ඇස්සේ. ඒ නිසා උඩට තියෙන උඩුකුරු දරපුවක් මම U කියලා ගන්නවා. මොකද තියෙන්නේ? රයිට්. දැන් පුතේ බලන්න මෙහෙම. තන්තු ආච්චි සමානයි නම් මෙයා T1 T2 කියලා අකුරු දෙකක් දාන්න ඕනේ. T කියලා දාන්න පුළුවන්. T කියලා දානවා. දැන් ළම බල බැලන්ස් කරන්න යන්නේ. බල බැලන්ස් කරනවා. කියන්නේ උඩින් ඉන්න බල සමානයි යටින් ඉන්න බල කරනවා. උඩට සමානයි යටට කරනවා. උඩින් ඉන්න පුතේ U ධන T පල්ලෙහාට ඉන්නවා E ධන mg. තේරෙනවද බලන්න මේ? උඩින් ඉන්නවා U ධන T පල්ලෙහාට ඉන්නවා T ධන mg ඉන්නවා. දැන් පුතේ මේ ටික මේ ටික අපිට දාන්න පුළුවන්. එතන මට U එනවා. mg ට සමානයි කියලා. රයිට්. දැන් බලනවා U. U කියන්නේ උඩුකුරු දරපමනේ. රයිට්. උඩුකුරු දරපම කියන්නේ මෙහෙමයි. තරලෙස්ස ගිල්ල දින පරිමාව. මම ගන්න V කියලා. වතාවක් තරලේ ගණන්ත් මම ගන්න ρ 5 කියලා. G. ඔය හිව්වා. mg පුතේ mg කියන්නේ බරනේ මෙයාගේ. එයාගේ බර ලියන්න බලන්න මෙහෙම. එයාගේ පරිමාව. හරි V වතාවක් එයාගේ ගණන්ත්. මෙයාගේ ගණන්ත් පුතේ ρ 2 කියලා කියන්නේ. ρ 2 කියලා කියන්නේ. රෝ 2 G කියලා ලියන්න. දැන් පුතේ V ට V කැපෙනවා. G ට G කැපෙනවා. මට එනවා රෝ 5 සමානයි රෝ 2 කියලා. එහෙනම් C එක නා හරි. C වගන්ති හරි. C වගන්ති හරි. හරිද? එහෙනම් බලන්න පුතේ ආන්සර් ගෙන්න ඕනි 17 ඒත් හරි සීත් හරි ආන්සර් එක. ඒත් හරි සීත් හරි ආන්සර් එක. දැන් 18 වෙනි MCQ එකට. මේක හදා ගන්න ළමයි නවත්තලා හරි. ධාරණය කරගෙන පරිපූර්ණ වායුවක් PV සටහනේ පෙන්වන ඇති ABCA චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වෙ කියලා තියෙනවා. BC අනු සමෝෂ්ණ වර්ගයේ සමෝෂ්ණ මාර්ගය කියලා තියෙනවා. හරිද? සමෝෂ්ණ මාර්ගය කියලා තියෙනවා. රයිට් බලන්න. එහෙනම් පුතේ වායු මගෙන් එක් වක්‍රයක් තුල කරන ලද කාර්ය ආසන්න වශයෙන් සමාන වෙන කියලා අහනවා. රයිට්. බලනවා චක්‍රීය ක්‍රියාවලියක් නේ. ඒත් චක්‍රීය ක්‍රියාවලියකදී කාර්ය කෙනෙක් කෙනා ගන්නේ හරිද? කාර්ය කෙනෙක් කෙනා ගන්නේ මේ චක්‍රයෙන් වට වෙලා තියෙන සංවෘත කොටස වර්ගඵලෙන් තමයි ගන්න පුතේ. මම ආසන්න මේක මේ වගේ වර්ගඵලයක් කියලා දන්නම් පුතේ. වගේ වර්ගඵලයක් කියලා දන්න. ඕකම තියෙන්නේ. දැන් මෙයාව දක්ෂිණාවර්ත ක්‍රියාවලියද වාමාවර්ත ක්‍රියාවලියද බලන්න පුතේ. මෙයා වාමාවර්ත ක්‍රියාවලිය. එහෙනම් අපි දන්නවා වාමාවර්ත ක්‍රියාවලියක ඩෙල්ටා W කියන්නේ පුතේ ඍණයි. දක්ෂිණාවර්ත ක්‍රියාවලියක ඩෙල්ටා W කියන්නේ ධනයි කියලා දන්නවා. දැන් වාමාවර්ත යන පුතේ එහෙනම් එනවා ඍණ උත්තරයක් එන්න ඕන. දැන් ධන උත්තරේ අයින් කරලා දාන්න. ඒ කියන්නේ 600යි 300යි බිංදුව කියන කට්ටිය එන්න බෑ. හරිද? දැන් මේක වර්ගඵල හොයන්න ඕන පුතේ. වර්ගඵල හිම මාටයි. භාග්‍යවතාව හරිද? භාග්‍යවතාව ආධාරක 2යි නේ ආධාරක 3යි. එයා මේ ගැප් එක 3යි. මේ උස පුතේ 300යි කිලෝ පැස්කල් කියලා. 300 කිලෝ පැස්කල් කියලා නේද? මොකද දෙන්නේ හරිය නේද? හරිය හැමෝම තියෙන්නේ. ඔව්. ඔව්. 300 කියලා එනවා. දැන් පුතේ 2යි කියලා ඇත්තේ හරිද? 2යි කියලා ඇත්තේ අතසුළු වෙන්නේ නැහැ නේ. ඔයාලා කැපිලා ගියාම ළමයි යාගෙන් පොඩක් එහෙම වෙලා ඇති හරිද? කැපිලා ගියාම අපිට එනවා 300 කියලා. ඍණ 300ක් තමයි එන්න ඕනේ. ඍණ 300ක් තමයි එන්න. කිලෝ ජූල් වල ඍණ 300. ඒ ඍණක් කියන්නේ ඍණක් කියන පුතේ වාමාර්ථ ක්‍රියාවලියක් ඉන්නවා. අපි දන්නවා වාමාර්ථ ක්‍රියාවලිය වල ඩෙල්ටා W ඍණයි කියලා. හරි. ඊටස් ගන්න 19. හරි. ඊටස් ගන්නවා 19 වෙනි එක ගන්න. 19 වෙනි එක ගන්න. බලන්න ප්‍රශ්න කියවලා. තර රසදී විදුලි උෂ්ණත්මානයක අත්‍යාරි විදුලි උෂ්ණත්මානයක ද්‍රවකතනයේ දිග උෂ්ණත්වයක වෙනස් වන ආකාරය ප්‍රස්ථාරය පෙන්වනවලු. හරි. මේ ප්‍රස්ථාරය පමණක් පදනම් කරගෙන ඔය පමණක් කියන ඉරක් ගහ ගන්න පුතේ. පමණක්. පදනම් කරන එන්න බලන නිගමන වලට තමයි අහන්නේ. රයිට්. ඉතින් මේක දිහා බලු බැලමට තේරෙනවා මෙහෙම. හරිද? මෙහෙම තේරෙනවා. මෙයාගේ දිග මම L කියලා ගන්න තියෙනවා. මෙයා තීටා කියලා ගන්න තියෙනවා. උඩින් ඉන්න පුතේ P කෙනෙක්. එනවා. ඒ කියන්නේ රසදී විදුලි උෂ්ණත්මානයේ ඉන්න උඩින්. එයාට කියන පුතේ Q කෙනෙක්. එනවා. එයා කියන්නේ මෙයා රසදී විදුලි මෙයා මධ්‍යස්ථාර විදුලි කෙනා ඉන්නවා. ඔය දෙන්නම P කියලා දෙන්න ඉන්නවා. හරි. දැන් අපි අහන්නේ මෙහෙම A රසදී උෂ්ණත්මාන මධ්‍යස්ථාර උෂ්ණත්මාන සංවේදී කියලා තියෙනවා. හරි. මේ ප්‍රස්ථාරය දිහා බලලා ඔහොම කියන්න පුළුවන් පුතේ. හිතන්න මෙහෙම. දැන් මේකේ මේ උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි විදිහේ රසදී කඳ ගොඩක් ඉස්සිලානේ. මෙහෙම වෙන්න බෑද ළමයි. ඔය රසදී විදුලි උෂ්ණත්මාන හරස්කඩ චූටි වෙලා හරිද? මධ්‍යස්ථාර විදුලි කෙනා හරස්කඩ ලොකු වුණා වෙන්න බෑද? එහෙම වුණොත් ඒත් ඕක වෙන්න පුළුවන් නේද මේ කියන දේ.
ඒ කියන්නේ මොකද්ද මේ කියන දේ කියන්නේ? ඒ කියන්නේ පුතේ උෂ්ණත්වයේ ගානට වැඩි වෙද්දී හරිද? ඒතර මෙයාගේ උස වැඩියෙන් පේනවනේ පුතේ. හරස්කඩ අඩු හින්දා වැඩි උසක් යනවා. මෙයාගේ හරස්කඩ වැඩි හින්දා යන්නේ අඩු උසක්. මෙයාගේ හරස්කඩ අඩු හින්දා වැඩි උසක් යනවා. මෙයාගේ හරස්කඩ අඩු හින්දා පුතේ හරස්කඩ වැඩි හින්දා යන්නේ අඩු උසක්. එහෙම වෙන්නත් පුළුවන් නේ. තේරෙනවද මං කියන්නේ? අපි දන්නේ නැහැ පුතේ මේ දැන් හරස්කඩ වර්ගඵලය කොහොමද කියලා. ඒතර විස්තරයක් කියන්න. ඒතර ඒ කෙනෙක් කෙනා හරියටම කියන්න බෑ මේක දිහා බලලා. B රසදී උෂ්ණත්වමාන මධ්‍යස්ථාන වල දිගින් බෑ. පුතේ මේක දිහා බලලා දිගින් වැඩි කියලා කියන්න බෑනේ. හේතු මං අර කලින් කිව්වේ. දැන් මේකේ මේ තියෙන්නේ රසදී උෂ්ණත්වමානයක් නේ. රසදී උෂ්ණත්වමාන තියෙනවා නේද? මධ්‍යස්ථාන වල දිගින් වැඩි කියලා තමයි අරන් තියෙන්නේ. හිතන්න මෙහෙම හිතන්නකො තමයි. මේක දිග වැඩි වෙලාද හරිද? මේක දැන් දිග පෙන්වන ඇත්ත. දිග පෙන්වන එක කතාව ඇත්ත හරිද? දැන් දිගින් අපිට L ද කියන එක නා වැඩි. දැන් මේ P ගේ දිග මෙයා වැඩි කියලා පේනවා. ප්‍රස්ථාර දිග බැලුවම පේනවා හරිද? ඒක බැලුවම වෙනවනේ පුදුන ගෙමන එකට එන්න බෑනේ තමයි හැම උෂ්ණත්වමානයක් මෙහෙම තියෙන කියලා. තේරෙනවද? එහෙම කියන්න බෑනේ. මේ කියන්නේ පුදුන ගෙමන. එහෙම වෙන්න බෑ. ඊට C රසදී පරිමාප ප්‍රසන්න මධ්‍යස්ථාන වලට වැඩි කියලා කියන්නත් බෑ. පුතේ එහෙම මොකොත් කියන්න බෑ. හේතුව මේකේ සමාන හරස්කඩ වර්ගඵල දෙන සමාන උස තියෙන කට්ටියක් කියලා තිබ්බනම් මොන හරි මැච් එකක් ගන්න පුළුවන්. සමාන හරස්කඩ වර්ගඵල දෙක කියලා දන්නේ නැහැ පුතේ. ඒ නිසා කියන්න බැරි. උෂ්ණත්වමාන වල විස්තරතාවටියක් දුන්නා නම් හරියි. ඒ නිසා ABC කියන කිසිම නිගමනයකට අපිට එළඹෙන්න බෑ පුතේ. මේ තුන් දෙනා දිහා විතරක් බලන්න. හොඳට තේරුම් ගන්න. හරස්කඩ ගැන මොකුත් කියලා නැති නිසා. තේරුණේ? right. එතන 20. අංශුවක් අරේ 10ක් මීටර විච වෘත්තාකාර පතක යනවලු. එක් මොහොතකදී අංශු වේගය 10යි. එම වේගය 10 ms ටික තමයි වැඩි. මේ මොහොතේදී අංශුවේ ප්‍රවේග දායශකයේ සහ සම්ප්‍රේක්ෂ තරණ දායශකයේ අතර කෝණය වන්නේ කියලා අහනවා. හරි. ලේසියිනේ පුතේ. ඒ කියන්නේ මෙහෙම සීන් එකක් අහන්න. ළමයි අංශුවක් අරේ 10ක් විච්ච හරිද? මම වෘත්තාකාර මාර්ගය යනවලු. 10ක් මීටර විච්ච වෘත්තාකාර මාර්ගය යනවලු. එතකොට එක්තරා මොහොතේ අංශු වේගය 10යි. මම මේ පුතේ වේගය 10 කියලා ගන්නකො. අංශුවේ තියෙන පුතේ ස්පර්ශ වේගය යන්නේ. එයා 10 කියලා ගන්න. එම වේගය මෙච්චර ශීඝ්‍ර තමයි වැඩි වෙමින් පවතිනවලු. පුතේ මෙයා වැඩි වෙන. කියන්නේ මෙයා යන්නේ අතර කෝණයක ත්වරණයෙන් යන වැත්තේ. නෑ වැඩියෙන් පද. එම මොහොතේදී අංශුවේ ප්‍රවේග දායශකයේ සහ සම්ප්‍රේක්ෂ ත්වරණ දායශකයේ අතර කෝණය වන්නේ. රයිට් බලන්න මේ. ප්‍රවේගය මෙයානේ. ප්‍රවේගය මෙයානේ. පුතේ සම්ප්‍රේක්ෂ ත්වරණ කියන්නේ මෙහෙමයි. දැන් මේකට ත්වරණ දෙකක් තියෙනවා. ත්වරණ දෙකක් තියෙනවා. එකක් තියෙනවා කේන්ද්‍ර ප්‍රසාර ත්වරණයක් තියෙනවා. ඒක ලොවෙත් තියෙන්න බෑ. ඇයි ඒ? ඒ වෘත්තචාරිතය යනවා නම් අනිවාර්ය කේන්ද්‍ර ප්‍රසාර ත්වරණය තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊට අමතරව අපිට කියනවා. මෙයාගේ මෙන්න මේ ස්පර්ශ ත්වරණය වැඩි වෙනවලු පුතේ යම් කිසි ශීඝ්‍රතාවයකින්. එහෙනම් තේරුම් ගන්න. දැන් මෙයාට ළමයි ත්වරණ වර්ග දෙකක් තියෙනවා. එකක් කේන්ද්‍ර ප්‍රසාරී ත්වරණය මෙයා. අනික ස්පර්ශ ත්වරණය මෙයා. මෙයා කේන්ද්‍ර ප්‍රසාරී මෙයා ස්පර්ශී. උතරන දෙකම තියෙනවා පුතේ. සම්ප්‍රේක්ෂ තියෙනවනේ එතකොට මෙන්න මෙහෙම. පුතේ සම්ප්‍රේක්ෂ තියෙනවා. රයිට්. සම්ප්‍රේක්ෂ ගන්නනේ මෙහෙමයි. අපි සම්ප්‍රේක්ෂ කෝණයක් දන්න නිසා මම කේන්ද්‍ර ප්‍රසාරී ත්වරණය හොයාගන්නවා. පුතේ කේන්ද්‍ර ප්‍රසාරී ත්වරණය හොයන මේ සූත්‍රයෙන් v වර්ග බෙදීම මාර්ගයෙන් හොයන්නේ. පුතේ v වර්ග කියන්නේ පුතේ 10යි. 10 වර්ග කියන්නේ 100යි. බෙදෙනවා r ආය 10යි. මෙයා යනවා 10යි කියලා. පුතේ at කියන එක න ගානේ අපිට දීලා තියෙනවා 10යි කියලා. දැන් මේ ar උත් 10 at 10 කියන්නේ පුතේ. සම්ප්‍රේක්ෂ අතර කෝණය මෙයා 45යි. දැන් ආන මේ 10යි ms එකේ ප්‍රවේගයයි සම්ප්‍රේක්ෂ අතර කෝණය. ඒතර ඒක අංශ 45ක් වෙන්න. ආය පාරක් කියලා දෙන හොඳට බලා ගන්න. ඔන්න මෙහෙම තියෙනවා. අපිට කියන පුතේ මෙහෙම වෘත්තාකාර මාර්ගයක හරිද? හරිද? අරේ 10ක් කරගත්ත වෘත්තාකාර මාර්ගයේ අංශයක් යනවලු. යද්දී ළම එක්තරා මොහොතකදී යාගේ වේගය දෙනවා අපිට 10 ms එකයි කියලා දෙනවා. රයිට්. එහෙනම් මට යා කේන්ද්‍ර ප්‍රසාරී ත්වරණේ AR කියන එක නම් හොයන්න පුළුවන්. v වර්ග බෙදීම r වලින් v වර්ග කියන්නේ 10 වර්ගයේ බෙදීම 10 එය සමාන 10. ඊට අමතරව ගාන අපිට කියන පුතේ මෙයාගේ ස්පර්ශ ත්වරණයක් තියෙනවලු. හරිද? මේ දිහාශාර ත්වරණයක් තියෙනවලු. එයා 10යි. එහෙනම් බලන්න AR උත් 10යි මෙහෙටත් 10යි මෙහෙටත් 10යි. එහෙනම් සම්ප්‍රේක්ෂ ත්වරණය වෙන්නේ පුතේ මේට 10ක් නේ. මෙහෙට 10 මුළු දෙයක් වෙන්න ඕනේ අතරම. 10 මුළු දෙයක් වෙන්න ඕනේ මේ පැත්තට. එහෙනම් අතර මේ දෙන හරින් පැත්තෙන් යනවා කියන පුතේ අංශ 45න් යන්නේ. ගාන අපෙන් අහන්නේ මේ ප්‍රවේගයයි සම්ප්‍රේක්ෂ ත්වරණය අතර කෝණය. එයාගේ දංශක 45. එහෙනම් අංශක පුතේ 3. අංශ 45 කියන අංශක 3. පැහැදිලිද? අමාරු කෙනෙක් නෙවෙයි හරි. ඊට පස්සේ ගමු ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න වලට එන්න පුතේ. ස්ට්‍රක්චර්ඩ් ඒවට එන්න. බලමු. ස්ට්‍රක්චර්ඩ් ඒ බලමු. මේක වහන්න හරි. එන්න පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකට එන්න. ශිෂ්‍යෙක් පරීක්ෂණාගාරයක් තුළදී සරලාවලම්බයක් භාවිතයෙන් ගුරුත්ව ත්වරණය හොයන සැලසුම් කරනවා කියලා තියෙනවා. හරි. අපිට කියන මෙහෙම අවලම්බ දිග L සහ ගුරුත්ව ත්වරණය G අසුරින් කාලාවෘතිය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. රයිට්. උදේ ලියන ප්‍රකාශනයක් මෙහෙම ලියන්න වෙන්නේ. අපි දන්නවා T සමානයි හරිද? T සමානයි රූපයි
වර්ගමූල S L බෙදීම G. ඔක ලේසියිනේ. ඔක තමයි සූත්‍රය. හරිද? ඊට පස්සේ තියෙනවා මෙහෙම. රස්සාරක ඉඳලා එමගින් G වලට අගයක් ලබා ගන්න සුදුසු ආකාර සකස් කරන්න කියලා. රයිට්. මම මෙහෙම කරන්න අපේ. G කෙනෙක් නා ඉන්නේ වර්ගමූලයක් අස්සේනේ. මම දෙපැත්ත වර්ග කරනවා. එතකොට මට නම් මෙහෙම t වර්ගය සමාන කියලා පුතේ 4ක් පයි වර්ග බෙදීම G ගුණ කිරීම L කියලා වුණාම එනවා. හරිද? ඔන්නම එනවා. හරිද? රයිට්. මම මේජර් හදාගත්ත මෙහෙම හරිද? ප්‍රකාශන හදාගත්ත මේ විදිහට අපිට මේ අවලම්බ දිග කියන එක මට වෙනස් කරන්න පුළුවන් නේ. එහෙනම් මෙයා ගන්න මම වෙනස් කරන භෞතික රාශිය නැත්තම් සොයාගත්ත විචාරය කියලා. ඊපස්සේ පුතේ ඒකට අනුව වෙනස් වෙන එක නා මේකට නියතයින වෙනස් වෙන්නේ මෙයානේ පුතේ. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ දුන්නහත් y අක්ෂය. මට මෙතන y සමාන අනුක්‍රමණය මට අනුක්‍රමණය හොයාගත්තොත් එහෙනම් මට මෙන්න මේක පාවිච්චි කරන්න. G හොයාගන්න පුළුවන්. ඔක තමයි කරන්න යන්න වැඩේ. හරි නේද? හැදෙන වැඩේ. සපෙන් අහම මෙහෙම. T පාඨාංග ලබා ගැනීමදී ශිෂ්‍ය අල්පෙනිතක් ඒතර ඔය පෙන්වා ඇති පරිදි B ලක්ෂයට යොමු කරලා තියෙනවලු. B ලක්ෂය යොමු කරලා තියෙනවලු. හරි අපිට පේනවා. අපෙන් අහනවා අල්පෙනිත A ලක්ෂයට යොමු කරනකොට B වලට තියෙන එක හොඳයි කියලා අහනවා පුතේ. බලන්න A කෙනෙක් කෙනා තියෙන විස්තරයක. හරිද? B කෙනෙක් කෙනා තියෙන මධ්‍ය ලක්ෂය. නැත්තම් කේන්ද්‍රයේ සාචර කේන්ද්‍රයේ තියෙන්නේ. රයිට්. එතන මොකද්ද නම් ඒකට හේතුව කියන්නකෝ. හේතුව පුතේ මෙහෙමයි. ඔය B වල නැත්තම් ඔය කේන්ද්‍රයේදී නැත්තම් අපි ඒකට කියන සාචර වල හරිම ඒ කියන්නේ මධ්‍ය ලක්ෂයේ තියෙන සාචර කේන්ද්‍රයේ තියෙන. ඒ කේන්ද්‍රය තමයි පුතේ කාල මිනිමු තියුණු වෙන්නේ. හේතුව වේගය උපරිමයිනේ. එතන දෝෂය අවුම් වෙනවා. වන්න මෙහෙම බට්ට යන්නේ එතන දෙනවා මෙහෙම. ඒක කෙලවරදී මන්න මේක අවුල් වෙලා පුතේ එතනදී මේක අඩුයිනේ ගොඩක් මේක බිඳුවට සමාන වෙනවා. පුතේ අපි අර වේගය මනින්න ඕනේ. කියන්නේ කාලේ ගණන් ගන්න පටන් ගන්න ඕනේ. නිසා කාලේ මනින්න ඕනේ. අර හරි මැද්දේ නැත්තම් කේන්ද්‍රය තමයි මනින්න පුතේ. ඒතර එතන වේගය වැඩිනේ. වේගය උපරිම නිසා කාලේ මනිද්දි වෙන දෝෂය අඩුයි. ඒතර බට්ට ළමයි ඒ B ගේ ලක්ෂ්‍ය ඉක්මනින් පහු කරන් යනවා. අපි මෙහෙම ලියමු. මෙහෙම ලියන්න. මිහිදි බට්ටාගේ වේගය උපරිම වේ. මිහිදි බට්ටාගේ වේගය උපරිම වේ. මිහිදි බට්ටාගේ වේගය උපරිම වේ. බට්ටාගේ වේගය උපරිම වේ. මිහිදි බට්ටාගේ වේගය උපරිම වේ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් බට්ට B ලක්ෂ්‍ය ඉක්මනින් පසු කරයයි. 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 එම නිසා B හිදී කාල මිනුම වඩාත් තියුණුයි. එම නිසා B හිදී කාල මිනුම වඩාත් තියුණුයි. නිසා B හිදී කාල මිනුම තියුණුයි. එම නිසා B හිදී කාල වඩාත් එහෙම ලියවන හරි. එම නිසා B හිදී කාල මිනුම වඩාත් තියුණුයි. right. එසෙන්න පුතේ B කොටසට එන්න. B කොටසට එන්න. B කොටසට එන්න. ඒක දෙනවා මෙහෙම. ශිෂ්‍යයා විසින් එක් එක් දෝලන සඳහා පමණක් කාලය මන් අතර. එහි ලැබුණු පාඨාංකය තප්පර 2යිලු. එහෙනම් එක් දෝලනයකට විතරක් කාලය මන්ලා තියෙන්නේ. එක් දෝලනයකට විතරක් කාලය මන් තප්පර 2යිලු. කාල මිනුමේ ඇති උපකරණ දෝෂය දශමකයි නා. දෝලන කාලයට ප්‍රතිශත දෝෂය අහනවා පුතේ. පුතේ ප්‍රතිශත දෝෂය කියන්නේ මෙහෙමයි. උපරිම දෝෂය නැත්තම් හරිද උපරිම දෝෂය නැත්නම් කුඩා මිනුම බෙදෙනවා පුතේ පිළිගත්ත මිනුමේ. ගුණ කරනවා 100ට 100. ඔකට සූත්‍රේ ප්‍රතිශත දෝෂ සූත්‍රය පුතේ උපරිම දෝෂය බෙදීම පිළිගත් මිනුම ගුණ කිරීම 100ට 100. එහෙම නැත්තම් කුඩා මිනුම බෙදීම පිළිගත් මිනුම ගුණ කිරීම 100ට 100. එහෙනම් මේක සුළු කරාම එනවා 100ට 5යි කියලා. 100ට 5යි කියලා එනවා. එහෙනම් ඒක හරි. මේ B වල එක. ඉතින් B වල දෙකේ තියෙන මෙහෙම. ඔහු විසින් එක් දෝලනයක් වෙනකොට හරි දෝලන 25ක් ගත්තා. දෝලන 25ටම ලැබිච්චගේ 50.2යි. එහෙනම් දැන් කාලෙ මෙන්න ප්‍රතිශත දෝෂය අහනවා. පුතේ දැමුත් ඉතින් උපකරණ දෝෂ නම් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මයින මිනුම ලොකු වෙලා තියෙනවා. ඒකත් මිනුම ලොකු වෙලා තියෙනවා. ඒකත් මිනුම ලොකු. මේක 100% ගුණ කරන්න. ඊට පුතේ මට එන්නේ ආසන්නව තප්පර ආසන්නව 100.2යි කියලා. දැන් මේ වෙලේ පුතේ ප්‍රතිශත දෝෂ වැඩි. මේ ප්‍රතිශත දෝෂ අඩු. ඒ කියන්නේ මේක සුපිරි. ඒක එහෙමයි නේ හොඳයි. ඒක තමයි අපි ගොඩක් වෙලාවට ළමයි එහෙම අර එක දෝලනයකට මයින්නද දෝලන ගොඩකට කාලෙම ඉන්නේ දෝලන 25කට 30කට කාලෙම ඉන්නේ පුතේ. එතකොට ප්‍රතිශත දෝෂ අඩු කරගන්න පුළුවන් වෙන හින්දා. මොකද අපි ප්‍රතිශත දෝෂ වැඩි වෙනවට කැමති නැහැ. මිනුම පිළිගන්න බෑ. right. T. ඉතින් අවලම්බ බට්ටා ලෙස අර ආරුච්ච එකකර ලෝහ ගෝලයක් ශිෂ්‍යයා යොදාගත්තා කියලා තියෙනවා. ඒ තමයි අවලම්බේ මේ ගත්තේ දිග එල්ලන සන්තුවක්ලු. එල්ලෙදිර T වර්ග ප්‍රස්ථාරයෙන් පසු අනුක්‍රම මෙච්චරක් වෙනවලු. අන්තගාන මෙච්චරක් වෙනවලු. right. අපිට කියන පුතේ ඔය දෝලන කාලවල සඳහා ප්‍රකාශනයක් කියන එක නේද?
LR GS වලින් ගන්න කියලා කියනවා. රයිට්. දැන් බලන්න මෙහෙම තියෙන්නේ. මේක මකන්න. හරිද? මේක සුපිරි ප්‍රශ්නයක්. හරිද? දැන් ඔයා කලින් ගත්තේ මෙහෙම සෙට් එකක් ගන්නනේ. කලින් ගත්තේ මෙහෙමනේ පුතේ. අපි මෙහෙම ලිව්වා t සමානයි 2π L බෙදීම g ගේ වර්ගමූලය කියලා ලිව්වා. ඊට පස්සේ මම කරේ මෙහෙම t වර්ගය සමාන කියලා ආවා 4ක් π වර්ග බෙදීම g මම එල්ලක රොහෙන් තිබ්බා. කොහොමද උනේ? දැන් ලා මෙහෙම කෙස් එකක් තියෙන්නේ. හරිද? දැන් මෙහෙම කෙස් එකක් t වර්ගය සමාන හරිද 4ක් π වර්ග g ඔන්නම ඉන්නවා. එතන L නැත්නම් අවලම්බේ දිග ළමයි ගන්න වෙන්නේ මෙහෙම අවලම්බේ දිගට ගන්න වෙන්නේ බට්ටගේ දිග ගන්න වෙනවා කැපිටල් L කියන එක කෙනාව. එයා හරි. ඊට ධන ළමයි සිම්පල් R කරන්න ඕනේ. ඒ කියන්නේ හේතුව දැන් මෙන්න මෙහෙමට තියෙනවා ළමයි. එතන මෙන්න මෙයා L කියලා නම් තියෙන්නේ මේ දිග R නේ ළමයි. එතන මට මුළු දිග නැත්නම් L කියන එක ගන්න වෙන්නේ මේ බට්ටේ ගුරුත්ව කේන්දරනේ. සිම්පල් L කියන එක නම් මට ගන්න වෙන්නේ පුතේ. කැපිටල් L දාන R කියලා. තේරෙනවද කියන්නේ ඒක? එහෙනම් දැන් අවලම්බේ දිග විතරක් මෙහෙම අවලම්බේ දිග විතරක් ඇවිල්ලා L. ඔය නූල් කැල විතරක් දිග. මෙතනින් පස්සේ අරයාගේ ඔන්නෝම ඉන්නවා ගෝලයේ අරයා. එයා සිම්පල් R නේ. ඒතර මම ඇත්තටම සිම්පල් L කියලා ගන්න ඕනවයි. මෙන්න මෙහෙම මෙතෙන්ට ගුරුත්ව කේන්දර දිග තමයි ගන්න ඕනේ. මට තේරෙනවා සිම්පල් L දැන් කියලා ගන්න වෙන්නේ කැපිටල් L දාන කැපිටල් R. කැපිටල් L දාන සිම්පල් R. එතන ඔන්නෝක තමයි ගන්න වෙන්නේ. මෙන්න මේව ගන්න වෙන්නේ. හරිද? ඉතර ගාන වෙනස වෙන්න උතනින් එහාට. දැන් බලන්න මේක පුතේ මෙහෙම තියන සුළු ගන්න බෑ වරණ අයින් කරන්න වෙනවා. වරණ අයින් කරන්න වෙනවා. දැන් බලන්න සොයත් විචාර පොත වරණ පුතේ මෙහෙම. t වර්ග සමානයි 4ක් π වර්ග බෙදීම g L කියන එක ගන්න අපට L වෙනස් ගන්න පුළුවන්. එයා සොයත්තයි. මෙයා පුතේ නියතයක්. අර වෙනස් වෙන්නේ නැහැ ගානේ පුතේ. එහෙනම් මට මෙයා එනවා. සමාන මෙයා අනුක්‍රමණය මෙයා x අක්ෂර දාන්න ධන c ප්‍රස්ථාරයක්. අන්තකණ්ඩක තියෙන ප්‍රස්ථාරයක් එනවා. රයිට්. අපිට කියනවා මෙහෙම. දෙවෙනි කොටස කියනවා මෙහෙම. g නිර්ණය කරන්න කියලා තියෙනවා. g නිර්ණය කරන්න කියලා තියෙනවා. රයිට්. දැන් ප්‍රස්ථාර අන්තර පුස්තකේ ඔයාලට පේනවා අනුක්‍රමණය මෙයානේ. අනුක්‍රමණය මෙයානේ. එහෙනම් මට අනුක්‍රමණය කියන එක කියලා ලියන්න පුළුවන්. අනුක්‍රමණය ගන්න පුළුවන් පුතේ g 4ක් π වර්ග බෙදීම g කියලා යන පුළුවන්. ගානේ අනුක්‍රමණයට ආපු උත්තරේ කියනවා පුතේ. 4යි කියන. මේ 4යි කියලා කියනවා. එහෙනම් පුතේ කොහොමද දාන්න? ඉතින් මෙයාට මේ කැපිලා යනවා. g සමාන කියලා පුතේ π වර්ගය කියලා. ඒක π වර්ගය කියන එක ආසන්න සුළු කරාම එනවා 9.6ක් කියලා. 9.6යි එමේෂන් දෙකයි. තේරෙනවද? අනුක්‍රමණය සමාන කරලා දීලා තියෙන උත්තරේට ඊට පස්සේ පුතේ ගෝලයේ අරේ අහනවා. රයිට්. පුතේ ගෝලයේ අරේ අහනකොට මෙන්න මෙයාගේ අන්තක්කරණය හොයන්න පුළුවන්. එහෙනම් අන්තක්කරණය කියන එක සමානයි පුතේ. ගානේ අපිට කියනවා දහත් ගාන අපිට අන්තක්කරණේ උත්තර දීලා තියෙනවා. කීයද අන්තක්කරණේ? 0.04 කියලා දීලා තියෙනවා. රයිට්. පුතේ මේ මට මෙයා වෙනකොට දාන්න බැයිද? මෙන්න මේකෙන් 4 කියලා දාන්න බැයිද? ගොඩ. මේ 4 සමානයි 4ක් පයි වර්ග g කියලා වුනේ. එහෙනම් මම මෙතන 4ක් කාර්ය කියලා දානවා. පුතේ. එතකොට මට r එනවා. 0.1 මීටර. මට ඔච්චරයි. මහා මාර්ගයක් නෙවෙයි හරි. ස්ලෝ කරගමු ඉක්මනට. හරි දැන් ගන්න ඊළඟ කොටස අන්තිම එක්කන. මේ මොකක්ද තියෙන බණ කියවල පුතේ. එළ මෙහෙම වාත රෝධක බල හේතුවෙන් දෝලනය වල විස්තරය කාලිත එක අඩු වෙනවලු. අවසාන බට්ටන නිශ්චල වෙනවලු. ඒක දැක්කලු ශිෂ්‍යයා. ඔහු MRM තියෙන ලී ගෝලයක් පාවිච්චි කරලා මේ පරීක්ෂණ නැවත කරොත් එහෙම නිශ්චලතාවයට පැමිණෙන්න අඩු කාලයක් ගන්න මොන බට්ටද හේතුව අහන පුතේ. දැන් ළම ඒ කියන්නේ දැන් සාමාන්‍ය ගන්න මෙයාට ලෝහ බට්ටෙක් නේ ගන්න අපි තමයි. ලෝහ ගෝලයක් නේ ගන්නේ දෝලන බට්ට විදියට. මෙන්න මෙයා විදියට නූල් කෑල්ල ගත්තා මෙයාට ගන්න පුතේ ලෝහ බට්ටෙක් නේ ගන්නේ. ලෝහ ගෝලයක් නේ ගන්නේ. ඒතර ශිෂ්‍යයා කියන්නේ ඒක ටිකක් වෙලා ගියාට පස්සේ තර අඩුවලා ගිහිල්ලා දෝලන බට්ට නිශ්චල වෙනවලු. එයා නිකමට හිතන ගෝලයක්. අපි අහනවා එතකොට මොකද වෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ කියලා අහනවා. පුතේ මෙහෙමයි. මෙයා යකඩ නැත්නම් ලෝහ එක්කෙනෙක් නේ. ලෝහය ගත්තොත් නම් බර වැඩිනේ. බර වැඩි කියන එක අවස්ථේ වැඩිනේ පුතේ. ඒතර මෙයා තමයි ගොඩක් වෙලා ඇත්තටම සාපේක්ෂව කම්පණය වෙනවා හරිද? සාපේක්ෂව දෝලනය වෙනවා. නෑ පුතේ ලී එක්කෙනෙක් ගත්තොත් මේක බර අඩුයි. ඒතර නම් එයාගේ අවස්ථිතිය අඩුයි. ඒ නිසා එයා එච්චර කාලයක් හරිද? එච්චර කාලයක් චලන වෙන්නේ නැහැ. ඒ නිසා ඔකට හොඳ පුතේ ඇත්තටම ලෝහ ගෝලයක් ගන්න. හේතු ලී ගෝලයක් ගත්තොත් එයා ඉක්මනටම නිශ්චල වෙනවා. හේතුව නම් අවස්ථිතිය අඩුයි. මෙහෙම ලියන්න පුතේ. අපෙන් අහන ඉස්සලම අඩු කාලයක් ගන්න කවුද කියන ලී ගෝලය. ලී ගෝලය කියන්නේ ලී අඩු කාලයක් ගන්න ලී ගෝලය. හේතුව හොත් මොකද ලියන්නේ? හේතුව දෙන්න ලී ගෝලයේ අවස්ථිතිය අඩු නිසා. ලී ගෝලයේ සාපේක්ෂව අවස්ථිතිය අඩු නිසා. ලී ගෝලයේ සාපේක්ෂව අවස්ථිතිය අඩු නිසා. ලී ගෝලයේ සාපේක්ෂව අවස්ථිතිය අඩු නිසා කියලා ලියන්න.
ඒ ගෝලයේ ස්ථිතිය අඩු නිසා කියන්නේ. හරිනේ. ඊට පස්සේ අපි පළවෙනි රචනා ප්‍රශ්නෙට ඒක දෙන බර්නෝලි වලින් හදාන්න තියෙනවා. හරිද? බලන්න කියලා එහෙනම්. ඔයාලට සඳහා බර්නෝලි සමීකරණ දීලා තියෙනවලු. අපෙන් අහන පොතේ සුකෘතය තියෙනවා නම් මාන විශ්ලේෂණ පාවිච්චි කරලා භාගයක් රෝවි වර්ගයේ පදයට පමණක් ඊටේ මාන තියෙනවා කියලා පෙන්වන්න කියලා තියෙනවා. ඉතින් පුතේ ලේසි හරිද? මම ලියනවා මෙහෙම භාගයක් රෝවි වර්ගය කියන එක නම් මාන්නේ මට ඕනේ. බහුල යන්නේ නැති. භාගය කියන නියතයක් යාට මාන නැහැ. ඒතර රෝගේ මාන හරිද ගුණ කිරීම ප්‍රවේගයේ මානේ වර්ගය ලියවන හරි. පුතේ රෝ කියන්නේ ඝනත්වයනේ. ඝනත්වයේ මාන ලියන්න පුළුවන් මට මෙහෙම ඝනත්වය කියන්නේ පුතේ ස්කන්ධ විදින් පරිමාව. ඒ කියන්නේ m l ඍණ 3යි. ගුණ කිරීම පුතේ v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මානෙ පුතේ lt ඍණ 1යි. හරි. මේක වර්ගයක් කියනවා. මට සාරි සුළු ගන්න පුළුවන්. එතන m l ඍණ 3යි. එතන l වර්ගයයි. මෙතන වරණ එක කරාම t ඍණ 2යි කියලා එනවා. එතන මට එනවා පුතේ m l ඍණ 1යි t ඍණ 2යි කියලා. මේක හරිද? මේක කියන්නේ p නේ මාන. එයා තමයි පීඩනීය මාන. පීඩන. එහෙනම් හරි. ඒක පෙන්නනවා. ඊට කියන මෙහෙම තමයි. පොළොට සාපේක්ෂව වීනියත ප්‍රයෝගයෙන් වාතයේ හරහා තිරස්ව අම්මතර ගමන් කරන අහස් යන එක තටුවක හරස් කරනකොට ගොඩක් රූපේ පෙන්වනවා. ඒ අහසට සාපේක්ෂව එක්ස් රක්ෂයේදී වාතයේ ප්‍රයෝග ඉෂාරත්වය හා දිශාව කුමක්ද? පොළොට සාපේක්ෂව වාතය නිසල පවතී කියලා තියෙනවා. හරි. අහසට සාපේක්ෂව එක්ස් රක්ෂයේදී නේද? පොළොට සාපේක්ෂව වාතය නිශ්චල තියෙනවා කියලා තියෙනවා. රයිට්. බලන්න මෙහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ නම දැන් ගුවන් යානේ තට්ට හරිද? ගුවන් යානේ තට්ට. දැන් ගුවන් යානේ v වේගෙන් යනවා කියලා කියන්නේ නිසල වාතය ඇස්සේ තට්ටත් v වේගෙන් යනවනේ පුතේ. තට්ට v වේගෙන් යනවා. ඔය x වගේ ලක්ෂයක් මෙතන තියෙන පුතේ. එයා මෙන්න මෙහෙම තමයි සාමාන්‍ය විදිහට යන්නේ. හරිද? එතන මෙයාට තමයි නිශ්චලව ඉන්නේ. යන්නේ නැහැ නිශ්චල ඉන්නේ. එතන මෙයාගේ සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ මෙහෙමයි. මෙයා බලන් ඉන්නවා. මෙයා මෙහෙට v වලින් එනවනේ පුතේ. එහෙනම් මෙයාට තේරෙන්නේ. මෙයා මේ v වලින් යනවා වගේ නෙවෙයි. මෙයා මේ පැත්තට v වලින් යනවා වගේ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් මෙහෙම මේ බස් එක කියලා දන්නකො මේ බස් එක. බස් එක පැඩගුණ 100න් යනවා. ඔයා ඒකේ ජනලේ අයිනේ නම් ගහක් දිහා බලන් ඉන්නවා. ඒතර පුතේ ඔයාට පේන්නේ ගහක් අනිත් පැත්තට අර ප්‍රතිවිරුද්ධ දිශාවට පැඩගුණ 100න් යනවා වගේ. පැහැදිලි ඔක තමයි අහන්නේ. එහෙනම් පුතේ අපෙන් යන පොළොට සාපේක්ෂ වාතයේ නිසල පවතින. හරිද? නිසල පවතින ආස්තරණ සාපේක්ෂ x වල ප්‍රයෝගය නෑනේ. එතකොට ආස්තරණ කියන්නේ මෙයා. එන x කියන්නේ මෙයා. x එක තියෙන්න ඕනේ x තියෙන්න ඕනේ ප්‍රවේගයක් v කියලා. එයා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ආස්තරණ පැත්තට අනිත් පැත්තට. තව උදාහරණයක් කිව්වොත් මම ඔකට ඔයා බස් එකේ මේ පැත්තට යනවනම් හරිද? ඔයාට වෙන්නේ ගස් යනවා කියලා මේ පැත්තට. ඔය බස් එක කියන්නේ මේ පැත්තට ගස් වලට යනවා කියලා මේ පැත්තට. බස් එක මෙහෙට ගස් තේරුණාද? ඔක තමයි. එහෙනම් පළවෙනි එකට ආන්සර් කවුද? හරි මේකම කන්නම් ඈ. ඊට කියන මෙහෙම. B කොටස. රූපේ වෙන්න ඇති පරිදි අදයක තටුවට ඈතින් පිහිටි හරස් කරවල A1 ද තටුවට ඉහළ පෘෂ්ඨපතින් යනකොට ඒ අනුරූප හරස් කරවල A2 ද වේ. එහෙනම් මෙන්න මෙමය කියලා දීලා තිනවා. අහසට සාපේක්ෂව තටුවේ ඉහළ පෘෂ්ඨයෙන් යන වාතයේ වේගය v' එතන ප්‍රකාශනයක් vs වලින් ලියන්න කියලා තියෙනවා. රයිට්. මම මෙහෙම ලියන්න පුතේ. නම දානවා මෙහෙම. මෙහෙම එනවා කියලා කියන්නේ ඔය වායු. මම හුලං එනවා කියන ඔන්නෝම හරිද? ඔන්නෝම එනවා කියලා කියන්නේ. රයිට්. පුතේ මෙයාගේ හරස් කරවල දීලා තියෙන A1 කියලා. මෙයා හරස් කරවල A2 වල. හරි. දැන් අපිට කියන මෙහෙම. ඔයා දැන් හොයාගත්තා නම් මෙහෙම. ඔයා හොයාගත්තා මෙහෙම. මෙන්න මේ වගේ තැනක තමයි වාතයේ යන වේගය හොයාගත්තන v කියලා ඈතදී. එතන මෙතනින් වාතය යන වේගය මම ගන්නවා v' කියලා. හරිද? හුලං යන වේගය v' කියලා ගන්නවා. v' තමයි යන්නේ. පුතේ අපි දන්නවා සාන්තත්‍ය සමීකරණය. සාන්තත්‍ය සමීකරණය දාන්න. ඒ කියන්නේ මෙහෙම a1 v1 සමානයි a2 v2 වෙනවා. a1 කියන්නේ මෙයා a1 ව තමයි. v1 කියන්නේ පුතේ v2 නේ සමානයි. a2 තවක් v' කියලා. කොහොමද? සුදේ A1 බෙදීම A2 කියන්නේ හරිද? මේ සමානයි විද්‍යාස් කරගන්න. මෙයාට අපිට ගාණක් කියනවා පුතේ. කීයද කියන්නේ 1.2 කියලා කියනවා. A1 බෙදීම A2 1.2. බෙදීම A2 දාන්න 1.2 කියනවා. 1.2 තවක් V සමානයි. විද්‍යාස් කියලා මට එනවා. විද්‍යාස් කියලා. හරිද? ඊට පස්සේ C කොටස යනවා මෙහෙම. එහෙනම් මේක ලියුවා හරිය. C කොටස මෙහෙම ආනවා. C අහසයන් ස්කන්ධ මෙච්චරලු. තටු දෙකේ මුලව පෘෂ්ඨවල මෙච්චරලු පුතේ. එහෙනම් අහසයනේ පොළොව මතින් යන්තම නිසවීමට
අවශ්‍ය වේගය අවමගේ කීයද කියලා තමයි අහන්නේ. වේගය අවමගේ තමයි අහන්නේ. රයිට්. මම මෙහෙම ගන්නම් පුතේ. මම දාන අවස්ථා දෙකකට බර්නවුලි. එතකොට මේක තිරස් ප්‍රවාහයක් කියලා සලකන්නේ පුතේ. තිරස් ප්‍රවාහයට බර්නවුලි දැම්ම මට මෙහෙම එන්නේ. E ධන භාගයක් OV වර්ගය සමාන නියතයක් කියලා නෝ මෙන්න. රයිට්. මම මෙහෙම දානවා පුතේ. ඒ කියන්නේ පළවෙනි තැන පීඩනේ මම ගන්න මෙතන P1. හරි ධන එතන වේගය තමයි ρ V වර්ගය හිතන මට ආවේ. ඊට පස්සේ දෙවෙනි තැන පීඩනේ P2 කියලා ගන්න. ඒක මෙතන P2 ධන එතන වේගය මට ආවේ පුතේ V dash යාගේ වර්ගය කියලා. ඔන්න මාව. බලන්න මම මෙහෙම දා ගන්නවා. දැන් පුතේ P1 රින්න P2 කියන එක නමට ලියන්න පුළුවන් මෙහෙම. භාග්‍ය වතාවක් ρ V dash ගේ වර්ගය ඍණ භාගයක් ρ V වර්ගය කියලා ලියන්න පුළුවන්. මෙයාට මම දාන පුතේ පීඩන අන්තරය දාන්න ඩෙල්ටා P කියලා. ඩෙල්ටා P ලියන්න පුළුවන් භාග්‍ය වතාවක් මේකෙන් පුතේ ρ පොදුවට ගන්නකො භාගයක් ρ ඉදිරි ගන්නකො. මෙතන V dash ගේ වර්ගය ඍණ V වර්ගය කියලා නම් වෙනවා. ඊට පස්සේ මෙතන මට ඩෙල්ටා P එනවා. භාගය ρ හරිද? පුතේ මේ V dash කියන එක නම් මම ගත්තා මෙතන මෙහෙම. 1.2 එන ආදේශ කරන මේක. මට මෙතන පුතේ 1.2යි V වල වර්ගය ඍණ V වර්ගය කියලා නම් වෙනවා. හරිද? ඔන්න වෙනවා. ඊට පස්සේ තමයි මම මේකෙන් තඩක් සුදු කරන්න පුළුවන් මට මෙහෙම V වර්ගය එල්ට ගන්න පුළුවන්. හරිද? V වර්ගය ගන්න පුළුවන්. එතකොට එන මෙහෙම භාග්‍ය වතාවක් ρ වතාවක් V වර්ගය එළියෙන් තියන්නකෝ. මොකද මෙයාගෙත් තියෙනවනේ ඔහොම එනවා. මෙතන එන පුතේ මේ වරහන් අස්සේ නම් මෙහෙම 1.2 වර්ගය. ඒ කියන්නේ 1.44යි. හරිද? ඍණ 1 කියලා ඔන්න වෙනවා. ඔහොම එන පුතේ. මේ තඩක් සුදු කරා මට එන මෙහෙම. සමානයි. භාග්‍ය වතාවක් ρ වතාවක් 0.44යි V වර්ගය කියලා ඔන්න වෙනවා. මේ තමයි ඩෙල්ටා P ට උත්තරේ. ඩෙල්ටා P ට හම උත්තරයක් කියන එක P ට අන්තරයට යන හම උත්තරය. හරිද? P ට අන්තරයට හම උත්තරයක්. ඉවර නෑ. දැන් මේවත් මකන්න හරිද? P ට අන්තරයට හම උත්තරයක්. දැන් බලන්න පුතේ. මේ P ට අන්තරයෙන් හරිද? එතන නම් මෙහෙම බලය කියන එක නමට ලියන්න පුළුවන් බලය සමාන කියලා ලියන්න පුළුවන්. හරිද? බලය කියන්නේ දැන් ඔය දන්නවනේ පීඩන කියන්නේ පුතේ බලය බෙදීම වර්ගඵලය. එහෙනම් බලය කියලා කියන්නේ පීඩනයක් වර්ගඵලය. එහෙනම් ඩෙල්ටා B වතාව ඒ කියලා මම ඔන්නම ලියනවා. මොකද බලය හොයන සූත්‍රය. හරිද? බලය හොයන ඔය විදිහට. එහෙනම් පුතේ ඩෙල්ටා B මට මේකෙන් ආවනේ. භාග්‍ය වතාව ρ වතාව 0.44 V වර්ගය කියලා ඔන්නම ආවනේ. ඔන්නම ආවා. ඊට පස්සේ පුතේ මම මේ හරිය මේක වර්ගඵලයෙන් ගුණ කරනවා. වර්ගඵලය මට එන්නේ කීයද? මේක 250යි කියලා. 250ට වර්ගඵලය. දැන් මේක සමාන කරන්න පුතේ බරට. ඒ කියන්නේ දැන් හිතන්නම් මෙහෙම මේ තියෙන ගුවන් යානේ අර වේගින් ඊට දැන් හැම එසවුම් බලන්න. එහෙනම් එසෙනවා කියලා කියන්නේ වට තේරෙනවද? මේ එසවුම් බලය කියන එක. හරිද? එසවුම් බලය සමාන වෙන්න ඕනේ. ගුවන් යානට බලට. නැත්නම් එස වෙන්නේ නැහැ. තේරෙනවද? එසවුම් බලය ඒ කියන්නේ මේ පීඩන අන්තර නිසා නිර්මාණය වෙන එසවුම් බලය. බලට ආසන්න සමානවත් තමයි ගුවන් යාන ඉස්සෙන්නේ. ඒතර එසවුම් බලය මට ලියන්න පුළුවන්. භාග්‍ය වතාව ρ වතාව 0.4යි 4යි B වර්ගය තුන කිරීම 250 කියලා යන පුළුවන්. සමාන පුතේ බර. බර ගන්න අපිට කියනවා. ඉස්කන් දීලා දෙනවනේ. ඉස්කන් කියනවා 2.64යි 10 කීයද කියලා කියනවනේ. හරිද? 2.4 5යි කියනවනේ. එහෙනම් මෙයා 10 6යි කියලා දානවා නිව්ටන් වලින්. 10 6 නිව්ටන් වලින්. පුතේ මේක සෝ කරන්න ඕනේ. ඒතර බලන්න අපිට පාතය ගණත් දීලා තියෙනවා මෙයා. 1.2 කියලා දීලා තියෙනවා. ඒතර භාග්‍ය වතාව 1.2 වතාවක් 0.44 V වර්ගය ගුණ කිරීම 250 මොන 2.64යි 10 6 කියලා එනවා. දැන් බලන්න මේක දන්නේ නැත්තේ V විතරයි. හරිද? මේක පුතේ V කියන එක නේ හෙව්වම 200ක්. මේක සුළු කරලා බලන්න. සුළු කරාම VT 200යි. කියන පුතේ යන්තමින් එසවෙන්න පැය කිලෝමීටර් 200න් සෝරි පැයට නෙවෙයි තප්පරයට මීටර 200න් ගුවන් යාන තිරස්ස යන්න ඕනේ. එහෙම ගියොත් තමයි යන්තමින් හරි ඉහළට එසවෙන්නේ. එහෙම නැත්නම් තාමත් ට්‍රැක් එක යනවා. හරිද? මීටර අඩුවෙන් ගියොත් මිස් වෙන්නේ නැහැ. තාම ට්‍රැක් එක තමයි යන්න වෙන්නේ. ඔන්න හදාගත්තා. අමාරු නෑ පුතේ. හරිද? බර්නෝලි දැම්මා. පීඩන අන්තරය හොයාගත්තා. පීඩන අන්තරයෙන් බලය හොයාගත්තා. ඒක බලට සමාන කරා. ඒතර ආසන්නව මිස් වෙනවා කියලා හිතුවා. නවත්තලා හදාගන්න. ඊළඟට ඩී කොටස. ගුවන් පතේ මත අහස් යන නිශ්චිතතාවයෙන් ගමන් ආරම්භ කර එන්ජින් මගින් මෙච්චරක නේද තිරස් එරුම් බලයක් දැනවා. වාදනයේ සත්‍ය රෝධක බලයේ සාමාන්‍යයෙන් මෙච්චරයිලු. ඒ දෙකේ C කී සඳහන් කර වේගය අත් කර ගැනීමට ආසන කොපමණ දුරක් ගමන් පතේ ගමන් කළ යුතුද කියලා. රයිට්. මම මෙහෙම යනවා. දැන් ගුවන් යානට දැන් තිරස් දාන්න වෙන්නේ. මම බලන්න මේ පැත්තට තමයි දාන්න වෙන්නේ. තිරස් දිශාවට තමයි දාන්න. හරි. ළමයි එයා තිරස් දිශාවට හරිද? නිශ්චිතතාවයෙන් ඉන්නේ.
එහෙනම් ආරම්භකයේ බිඳුව එනවා. ආරම්භකයේ බිඳුව. ඊට පස්සේ එන්ජින් එක මෙහෙම බලයක් දෙනවලු. වාතරෝධක බලයකුත් තියෙනවලු. රයිට්. එහෙනම් මම මෙහෙම බලන්න පුතේ. ඉස්සෙල්ලා මම දානවා එයාට F1 MA දාන්න. F1 MA දාන්න. අනේ එයාට චලනය වෙන්න නැත්නම් තිරස්ස යන්න දාන බලය 6 10 6යි. ඉතින් එයා මොන ප්‍රතිරෝධ බලයක් හම්බ වෙනවා. මේ මට මෙයා ලියා ගන්න පුළුවන් මෙහෙම 10 බල සමාන කරලා ලියා ගන්න පුතේ. 10 බල බැලන්ස් කරලා මට මෙයා ලියන්න පුළුවන් මෙහෙම 0.72යි 10 6 කියලා යන්න පුළුවන්. ගුවන් ස්කන්ධ පුතේ කලින් කොටස කිව්වා 2.6 4යි 10 5යි කියලා කිව්වා. ඔතක් තරණේ දන්නේ නැහැ. තරණේ හොයාගන්න පුළුවන්. පුතේ මේක සුළු කරාම තරණේ මට එනවලු. හරි තරණේ එනවලු. 20යි m/2 කියලා එනවලු. එහෙනම් ගුවන් තරණේ එනවා 20යි m/2 කියලා. එනම තරණෙත් දන්නවා. එයා 20යි m/2. ඊට තමයි S වෙන්න දාලවල එයා යන්න ඕන තිරස්ස උපරිම 200ක ප්‍රවේගයකින්. එහෙනම් 200 ප්‍රවේගයෙන් යන්න නම් හරිද 200 ප්‍රවේගයෙන් යන්න නම් අපිට හොයාගන්න කොච්චර විස්ථාපනයක් යනවද කියලා. විස්ථාපන කොච්චරද කියලා හොයාගන්න ඕනේ. සමය කියන්නේ මෙන්න මෙයා v වර්ගය සමානයි u වර්ගය ධන 1s දාන්න. ඒක හොයාගත්තට පස්සේ ඒකෙන් තමයි තරණය හොයාගන්න. ඉතින් v වර්ගය කියන්නේ 200 වර්ගයයි. u වර්ගය කියන්නේ බිංදු වර්ගයයි. ධන දෙක වතාවක් තරණය 20 වතාවක් s. ඕනේ. පුතේ මේක සුළු කරාම එනවා මෙතනින් 400යි s වෙනවා මීටර 1000යි කියලා. කියන්නේ කිලෝමීටරයි කියලා. s වෙනවා මීටර කියලා. පැහැදිලිද? අමාරු නම් නිකන් රේඛී චලන සමීකරණ දාලා තියෙන්නේ. රේඛී චලන සමීකරණ දාලා පුතේ අපිට ත්වරණය කියන එක කෙනා කෙලින්ම හොයාගන්න බැරි වෙන හින්දා අපි F1 මේ දාලා හොයාගත්තා. මේ තියෙන චලිත වෙද්ද දාන බලය, මේ තියෙන්නේ ප්‍රතිරෝධී බලය. හරි නේද? සත්ම කරනවා ඈ. ඊට පස්සේ මෙහෙම තියෙනවා. තුන්වෙනි කරලා තියෙනවා. ගුවන් ගත වීම මොහොතකට පස්සේ තිරසන අංශ 10ක් වෙන පරිදි ගමන් කරන හත් යානේ තටුවක හරසට රූපේ පෙන්. හරි. තටුවේ හරස්කඩ ඔබගේ පිළිතුරු කඩදාසියට පිටවත් කරගෙන ඉහළ පාර පීඩනන්තර නිසා තටු මත ක්‍රියාගෙන සඵල බලයේ දිශාව දින්න කියලා තියෙනවා. රයිට්. මම අහන්නකො. තටු ඇද වුණාට හරිද මම තටු ඇද වෙද්දී බලේ ළමයි තාමත් තටුවට අභිලම්බව තමයි ක්‍රියා කරන්නේ. ওই පීඩනන්තර කියන බලේ තාම තටුවට අභිලම්බව තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා පුතේ මෙන්න මෙහෙම යන්න. තටුව යන්න අභිලම්බ බලේ යන්න. හරිද? ඊ කොටස කියනවා. දැන් අහසට සාපේක්ෂව තටුවට ඉහළ පෘෂ්ඨය මත වාතයේ වේගය 250 දක්වා වැඩි විය. අහස් යාන්ට සාපේක්ෂව තටුවට පහළ පෘෂ්ඨයන් යටින් වාතයේ වේගය දෙකේ එයාගේ පවතීම කියලා උපකල්පනය කරන්න ඕන. දැන් තටු මත ක්‍රියා කරන සඵල සිරස් බලය අහනවා. તો මේ මම මතකද සිරස් බලය කියන එක නේ මම කියලා එවේ ඩෙල්ටා p වතක් කියන්නේ. ඩෙල්ටා v මට ආවේ භාගයයි හරිද? භාගයයි රෝ ඔය v එකේ වර්ගය රින v දෙකේ වර්ගය. ඔය එකක් නෙන්නේ පුතේ. මතව හරස්කට කියලා ඉන්නේ. දැන් බලන්න මෙහෙම. භාගය රෝ කියන 1.2යි. ඔය ළමයි කියනවා උඩ කොටසේ ප්‍රවේගය 250යි. නෑගේ වර්ගය. යට කොටසේ එක ගලින් හදාගත්ත එක. ඒ කියන්නේ 200. ගලින් හදා 200 කියන 200 වර්ගයයි. තවට පුතේ වර්ගඵලය වෙනස් වෙනවා. බෑනේ 250 කියලා ගන්න. මේක සුළු කරාම අපිට එනවලු. හරිද? කොච්චරද දැන් එසෝම් බලය කියලා. හරිද? ඒක අපිට එසෝම් බලය 3.32යි. පසුබ කරලා බලන්න 10 6 නිව්ටන් කියලා එනවා. ආමෙන්. සපෙන් ගන්නවායි. සපෙන් ගන්නවා. ඒක සයින් එක කෙනෙක් ගැන ගන්න මොකද කියලා විශේෂ විස්තරය. කියලා සයින් ගන්නත් ඕනේ. මේ F වෙන මේ දිශාවටනේ. මේ F වෙන මේ දිශාවටනේ. මේ දිශාවට තමයි මේකේ සයින් ගන්නත් ඕනේ හරිද? මේ සයින් ගත්තම උත්තර තමයි මෙහෙම තියෙන්නේ හරිද? සිරස් එක්ක නහන්නේ. මෙයා මේ දිශාවට එන්න ඕනම 250 කියලා. තමයි කෙලින් බලේ සිරස් බල කෙනෙක් ගන්න වෙන්නේ මෙහෙමයි. මේ කෝණේ අංශක 10 නේ පුතේ. එහෙනම් මෙයා 10යි. හරිද? මුදියා මෙයා 10ක් වෙන්න ඕනේ. එතන සිරස් බල කෙනෙක් ගන්න වෙන්නේ 10 කියලා නේද? තේරෙන්නේ මම කියන එක? දැන් ළමයි මෙහෙමද තටුව තියෙන්නේ. තටුව ඔන්නෝ තියෙනවා. යා මේ සිරස්ත් එක්ක නේද කියන්නේ. මෙයාත් එක්ක අංශ 10ක් ගන්න. සිරස් බලය කොහොමද තියෙන්නේ පුතේ? කොහොමද තියෙන්නේ? මෙයා 90යි. මෙයා 10යි කියන්නේ මෙයා කීයද හොයාගත්තා මෙයා 10 කියලා නම තමයි. එනනම් මෙයාගේ කොස් 10 තමයි ගන්න ඕනේ. ඔය ඉතින් සිරස් බලය කියන එක නම මේ. හරි නේද? සිරස් බලයෙන් නෝ. සෝයි 10. එහෙම නෙන්නේ. ඒතර මම මේවා තමයි සිරස් බලය හොයාගන්න කරන්නේ මෙහෙමයි. මෙයා උත්තර තියෙනවනේ භාගීය වතාවක් 1.2 වතාවක් 250 වර්ගය රින 200 වර්ගය
ගුණ කිරීම 250 ඉන්නවනේ. මේ ආවේ ළමයි කොස් 10ම ගුණ කරන්නේ. කොස් 10න් ගුණ කරන්නේ. ඒතර මට එන උත්තරේ. හරිද? කොස් 10න් ගුණ කරන්නේ. හරි. මොකද සිරස් බලය කියන එක නෑ. ඔක්සෝ කරන උත්තරයක් කොස් 10ම අරන් බලන්න. හරිද? මේක ඉස්සර කරන් තමයි මට උත්තරේ එන්න පුතේ. මෙන්න මෙයා 3.32යි. අර මම කලින් කිව්ව උත්තරේ 10.6 නිව්ටන් කියලා එනවා. ඔය උඩට තියෙන බලය. හරි තමයි. සපල සිරස් බලන්න මට ඕනේ. සපල එක්ක යන පුතේ. සපල සිරස් බලයනේ. තමයි මේ තියෙන උඩට දෙන බලය. හරිද? උඩට දෙන බලය තමයි F කියලා මම ගත්තේ. දැන් පුතේ mg අඩු වෙන්න ඕනේ. F කියන්නේ මෙයාම තමයි 3.32යි 10.6යි. ඒක පුතේ බර අඩු වෙන්න ඕනේ. බර කියන්නේ කීයද කලින් මුත් තිබ්බනේ. 1.64යි 10යි 6.64යි 10යි. ඒක සපල සිරස් සිසුම් බලය කියලා කියනවා. ඔබට සුදු කරලා ඉතින් දාන්නේ. හරිද? මේ C කොටස වැරදි නම. ඒක වෙන ගානක් දීලා තියෙනවා. ඒක අපලා දාන්න හොදක් කරන්නේ. උච්චරක දාන්න තියෙන්නේ. එතනම බලය ගතිය මතක් කරලා මෙහෙම අර සිරස් එක්කන අහනවා නම් මෙයාගේ සංරචක ගන්න ඕන උඩ දෙන්න එක්ක නේ. උඩින් එක්කන ගන්න ඕන උඩ කරලා ගන්න ඕනේ. ඊටසම ගන්න හතරවෙනි කොටස අන්තිම එක්කන ගන්න. හතරවෙනි එක්කන ගන්න. ඒක මෙහෙම තියෙනවා. හතරවෙනි එක්කන හරි. කිලෝමීටර් 10ක් ගියාට පස්සේ හස් යන තිරස් දැන් ගමන් කරන අවස්ථාවක් මෙම උසේදී වාතයේ පොළොවට සාපේක්ෂව නිසල පවතිනවා. වර්ණයේ තුනේ පරිදිකේ සිවර ගන්න කලගයට වඩා වැඩි විය යුතුයි. මේ වීමට හේතුවක් දෙන්නේ ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ නේද? රයිට්. ප්‍රතිබන්නනේ මම දන්නා උඩට යද්දි තමයි වායුගෝල ඝනත්වය කියන එක අඩු වෙනවනේ. වායුගෝල ඝනත්වය අඩු වෙනවා. ඒතර බලන්න මෙහෙම මේ අපේ ළමයි සාමාන්‍ය දැන් ඝනත්වය අඩු වෙද්දි රෝ අඩු තේරෙනවද? ඒ බලයේ නියතව පවත්ව ගන්න. නැත්නම් සිරස් විසුම් බලයක් ලබා දෙන්න නම්. හරිද? සිරස් විසුම් බලය හරියට ලබා දෙන්න නම් පුතේ. වේගය වැඩි කරන්න බෑ. ඔය ඝනත්වය අඩු වෙනවද පුතේ? එහෙනම් වේගය වැඩි කරගන්න ඕනේ. තේරෙනවද? එතන v කියලා කියන්නේ ගුවන් යාන වේගෙන් තමයි. මේක මකලා ලියන්නද? මෙන්න මේ සූත්‍රයෙන් අර අපි කලින් ඔප්පු කරත් එක්කනගේ මම ගන්න. හරිද? මෙන්න මෙහෙම දාගත්ත මතකද දන්නවට සූත්‍රයක් අපි කලින් බලන්න කලින් ගාන හදලා තියෙන මෙන්න මෙහෙම. F කියන එක නම් හදාගත්තා නම් මෙන්න මෙහෙමටයි භාගයක් රෝ හරිද වතාවක් 0.44යි v නම v වර්ගය ගුණ කිරීම 259ක් ආවසට සිරස් බලයට. හරිද? ඔන්නම ආව. දැන් බලන්න මේ දැන් බලේ ළමයි බලයෙන් නියතව තියාගන්න ඕනේ. හරිද? ඝනත්වය අඩු වෙනවා නම් වේගය අනිවාර්යෙන් වැඩි කරන්න ඕනේ. තේරෙනවද? ඔක තමයි සීන් එක. අපි කියන්නේ මෙහෙම. වාතය ඝනත්වය අඩු වීම නිසා හරිද? උස 10 මෙහෙම ලියනකො 10 km උසකදී 10 km උසකදී 10 km උසකදී 10 km උසකදී වාතය ඝනත්වය අඩු වීම නිසා වාතය ඝනත්වය අඩු වීම නිසා වාතය ඝනත්වය අඩු වීම නිසා F අවශ්‍ය ප්‍රමාණයම තියා ගැනීමට නම් F අවශ්‍ය ප්‍රමාණයම තියා ගැනීමට නම් වේගය වැඩි කළ යුතුයි. F අවශ්‍ය ප්‍රමාණයම තියා ගැනීමට නම් වේගය වැඩි කළ යුතුයි. F අවශ්‍ය ප්‍රමාණයම තියා ගැනීමට නම් වේගය වැඩි කළ යුතුයි. රයිට්. නැත්නම් පුතේ බාර සන්තුලනය වෙන්නේ නැහැ. හරිද? එහෙනම් පුතේ ඔච්චරයි තියෙන්නේ. ඔයා මේක වීඩියෝ එක නවත්තනවත් හරි බලන්න පුතේ ආපහුපාරක්. හරිද? ඊට පස්සේ මේ දැන් මේ බෙහෙත 11 වෙනෙක් කියනවනේ අපිට තව වීඩියෝ දෙකක් විතර දාන්න තියෙනවා. ඊපස්සේ 12යි 13යි පුතේ හැකි වට දාන්නම්. එතක පේපර් එක ලස්සන කරන් යන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා පුතේ අපිව සම්මත කරන් අහන්න. හරිද? එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. රයිට්.